දවසක් ප්‍රාර්ථනා කරනවා ළමයිනේ සියලුම දෙනාට අපි ගිය සතියේ ඒ කියන්නේ ඊයෙන් පස්සේ අපි අද අපේ පේපර් ක්ලාස් එක පටන් ගන්න දවස දා වෙලා තියෙනවා. ඒතර විභාගෙට මාස දවස් වලින් ගත්තොත් දවස් 110ක් විතර කුඩා කාලයක් තියෙන කාල සීමාවක තමයි අපි මේ විශේෂ වැඩේ පටන් අරන් විභාගයේ සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය වෙන විදිහට පේපර් සාකච්ඡා කරන ගමන් උගන්වන්න පටන් ගන්න ලෑස්ති වෙන්නේ මේ ඉතා කුඩා කාලයක් ඇතුළත ටයිම් එකකට වැඩක් කරලා අපි ලස්සනට පර්ෆෙක්ට් විදිහට මේ වැඩේ ඉවර කරලා දාමු. ඊයේ නම් අපිට පොඩි ප්‍රශ්න කීපයක් සිද්ධ වුණා. ඔයාලා හැමෝම දන්නවා ඊයේ අපිට පවර් කට් එකක් ආවා. ඒ නිසා අපිට අර ප්ලෑන් කරගත්ත විදිහට වැඩේ ඉවර කරගන්න බැරි වුණා. නමුත් අද දවසේදී අපි ප්ලෑන් කරගත්ත විදිහට වැඩේ ඉවර කරලා හොඳ පන්තියක් කරලා කොහොමද වැඩේ වෙන්නේ කියලා බලන්න අද පේපර් ක්ලාස් එකක් විදිහට අපි යමු. මුලින්ම මම කල්පනා කරේ පේපර් සාකච්ඡා කරන්න කලින් ගිය සතියේ අපි ප්ලෑන් කරගත්ත වැඩේ ගිය සතිය කියන්නේ ඊයේ ප්ලෑන් කරගත්ත වැඩේ අද චුට්ටක් මතක් කරලා ආයෙත් යමු. ළමයි ඔයාලා දන්නවා අපේ විෂය නිර්දේශය ඇතුලේ අපිට පාඩම් 12ක් හම්බ වෙනවා. පාඩම් 12ක් හම්බ වෙනවා. ඒතර මම කිව්වා ඔයාට මගේ ටාගට් එක මේ පාඩම් 12 හැකි ඉක්මනට ඉවර කරන එක කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ පාඩම් 12 මම ඔයා දන්නේ නැති වුණාට මම කොටස් 3කට කඩනවා පාඩම් 12ම. කොටස් 3කට කඩනවා. මේ කොටස් 3ේදී ප්‍රධාන වශයෙන් මේ කොටස් 3 වෙන්නේ එක් පළවෙනි කොටස තමයි පළවෙනි සහ දෙවෙනි කොටස තමයි ඉතා වැඩි වැදගත්කමක් ඇති පාඩම් ටික. දෙවෙනි කොටස විභාගෙට එන්න පුළුවන් ප්‍රැක්ටිකල් ප්‍රශ්න සහිත පාඩම් කොටස. ප්‍රැක්ටිකල් ප්‍රශ්න සහිත පාඩම් කොටස. සහ තුන්වෙනි කොටස තමයි ළමයි අර අපි කියවා අවබෝධ කරගත යුතු කොටස. අවබෝධ කරගත යුතු කොටස. ඒ තමයි අපේ තුන්වෙනි කොටස. එතකොට මම ඔයාලට මුලින්ම කියන්න ඉතාම වැදගත්, කියන්නේ ඉතාම වැදගත් පාඩම් අපිට දල වශයෙන් 9ක් තියෙනවා ළමයි. ඔයා ඒක දන්නවා. ඉතාම වැදගත් පාඩම් 9ක් විතර තියෙනවා. මම මුලින් කියන කියවා අවබෝධ කරගත යුතු, ඔයා විසින් කියවා අවබෝධ කරගත යුතු පාඩම් ටික මම මුලින් ඔයාලට කියන්නම්. මොනවද දන්නවද ඔයා විසින් කියවා අවබෝධ කරගත යුතු පාඩම් ටික? ඒක තමයි සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය. සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය. ඒක ඔයා සැලසුම් කරන්න ඕන පාඩමක්. මම ඔයාලට මඟ පෙන්වීම දෙනවා. අද මම පොඩ්ඩක් බේසිකලි මේ පාඩම කොහොමද කරන්න කියන එක ගැන අයිඩියා එකක් දෙන්න. MCQ වලින් මේ පාඩම කවර් කරන විදිය ගැන අදහසක් දෙන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා ඔයා විසින් වැඩ කළ යුතු පාඩමක් තමයි තව සංනිවේදනයේ පදනම. සංනිවේදනයේ පදනම කියන පාඩමත් ඔයා විසින් සැලසුම් කළ යුතුයි. මමත් ඔයාලට උදව් කරනවා, මයින්ඩ් මැප් දෙනවා මේ පාඩම් වලට අදාළව. මම කියලා දෙනවා බේසිකලි මේ දේවල් කියලා දෙනවා. ඒ වගේම ඔයා වැඩියෙන් අවධානය යොමු කරන්න ඕන තවත් අර කියව අවබෝධ කරගත යුතු ආවිෂී විශේෂයෙන් සැලකිලිමත් වෙලා සෙල්ෆ් ස්ටඩි එකක් විදිහට විශේෂයෙන් සැලසුම් කරන්න ඕන පාඩම තමයි සංනිවේදන සමීක්ෂණ. හරිද? එතකොට අනිත් පාඩම් 9 සංනිවේදන වර්ග ස්වරූප ආකෘති, ඊට පස්සේ මොනවාද සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නවමාධ්‍ය, සමාජ මාධ්‍ය කොටස, ඊට පස්සේ මාධ්‍ය සාක්ෂරතාවය සහ විචාරය, අන්නේ කොටස් ටික, ඊට පස්සේ නිර්මාණාත්මක සංනිවේදනය, මහජන සම්බන්ධතා, ඊට පස්සේ සංවර්ධනය සඳහා සංනිවේදනය, ඊට පස්සේ ප්‍රතිපත්ති, සමකාලීන මාධ්‍ය ප්‍රවණතා, මෙන්න මේ පාඩම් ටිකට අපි වැඩි වැදගත්කමක් දෙනවා. හේතුව තමයි ඒ පාඩම් වලින් තමයි විෂය නිර්දේශයේ වගේ පේපර් එකට වැඩි අවධානයක් එන කොටස් ටික. එතකොට මගේ ફોකස් එක තමයි මේ පාඩම් 9ට වැඩි කාල වේලාවක් වෙන් කරලා ඔයාට වැඩි අවබෝධයක් මේ පාඩම් වලින් ලබා දෙන එක. පැහැදිලිද පුතේ? right. දැන් මම චුට්ටක් ඔයාට මෙයා වෙන පැහැදිලි කිරීම යන්නේ මම අද අපිට ගිය සතියේ ඊයේත් මිස් වෙච්ච නිසා ගිය සතියේ නෙමෙයි ඊයේත් මිස් වෙච්ච නිසා අද මෙතන ඉඳලා කෙලින්ම උගන්වන්න පටන් ගන්නවා වෙල් බයිලා නැහැ කෙලින්ම වැඩේට බහලා අපි මුලින් ඉඳන්ම ගේමේ ඉඳලා සුපිරියට වැඩේ කරගෙන යන්න. ඔයාලට දැනට ටියුට් එක ලැබිලා නැහැ. හරිද? ටියුට් එක ලැබිලා නැහැ. ඒ ටියුට් එක ඔයාලට ලැබෙන විදිය සම්බන්ධව මම ගෲප් එකට ඔයාලට විස්තර දාලා තියෙන්නේ. ටියුට් එක ලැබෙන විදිය සම්බන්ධව මම මුලින්ම ටියුට් එක ඔයාලට පෙන්නන්නම්. ටියුට් එක මෙන්න මෙහෙමයි සකස් වෙලා තියෙන්නේ. right ඔය තියෙන්නේ අපේ ටියුට් එක.
කියන්නේ මුල් පාඩම් තුන ආවරණය වෙන්න මම හදලා දීලා තියෙනවා ටියුටේ මේ ටියුට් එක වායි ගෙදරට එනවා මේක දැන්ට මෙතන තියෙන PDF එකක් විදිහට print කරලා තියෙන්නේ ඒ ටික ඔයාලට තැපැල් මාර්ගයෙන් ඔයාලට ඒ ටියුට් එක ඉතා ඉක්මනට ලබා ගන්න පුළුවන්කම තියෙනවා මෙහෙමයි දැන් මම අද උපරිම උත්සාහයක් කරන්නම් හරිද ඉතා ඉක්මනට මෙන්න මේ පළවෙනි පාඩම සංවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය කියන පාඩම මේකකය ඔයාට සරල අවබෝධයක් එන විදිහට මයින්ඩ් මැප් එකක් එන විදිහට මතකෙ හිටින විදිහට විධිමත්ව පැහැදිලිව කියලා දෙන්න මම මුලින්ම උත්සාහ කරන්නම්. ඊට පස්සේ අපි යමු ඒකෙන් එන්න පුළුවන් MCQ වලට යමු. ඊට පස්සේ අපි විභාග ප්‍රශ්න කොහොමද හැදෙන්නේ? A-level විභාග ප්‍රශ්න කොහොමද හැදෙන්නේ? ඒකට කොහොමද උත්තරයක් ලියන්නේ? ආදර්ශ උත්තර කිහිපයක් සාකච්ඡා කරලා MCQ ටිකකුත් සාකච්ඡා කරලා අපි අද දවසේ වැඩසටහන ඉවර කරන්න සැලසුම් කරමු. දැනට මම ඔයාට එහෙනම් සංවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය කියන කොටස ටට්ටක් ගාදී අපි සාකච්ඡා කරලා බලමු. right? එහෙනම් තමයි මේ පාඩමේදී ඔයාලට පේනවා ඇති සංවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය සරලයි. තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන්නේ ළමයි සංවේදනයේ කියන විෂය නිර්මාණය වෙච්ච ආකාරය. විෂය නිර්මාණය වෙච්ච ආකාරය. තේරුණාද? විෂය නිර්මාණය වෙච්ච විදිය ගැන කතා කරන්න තියෙන්නේ. ඒක එකපාර නිර්මාණය වෙච්ච දෙයක් නෙමෙයි. ඒකට බලපාපු ලොකු වටපිටාවක් තියෙනවා. මේක අපිට කතන්දරයක් විදිහට මතක තියාගන්නත් පුළුවන්. ඒ වටපිටාවත් එක්ක අපි සාකච්ඡා කරමු කොහොමද නිර්මාණය වුනේ කියන මේ විෂය පද්ධතිය කොහොමද නිර්මාණය වුනේ කියන එක. right. දැන් මම ආයෙත් ටියුට් එකට මම කිව්වා මේ කොටස මේ පාඩම මයින්ඩ් මැප් එකක් විදිහට කෙටි සටහන් විදිහට ඔයාලට මතක තියාගන්න කියලා දෙනවා. සංවේදන අධ්‍යය ආරම්භය සහ විකාශනයේදී සරලවම සංවේදනය කියලා කියන්නේ මම මේ ඔයාලට උගන්වන්නේ ඔයාලා ෆස්ට් ෂයි ඇත් ළමයි ඇති මෙතන සෙකන්ඩ් ෂයි ළමයි ඇති තර්ඩ් ෂයි ළමයි ඇති වෙන මැත්ස් හරි බයෝ හරි මොන හරි වෙනත් සබ්ජෙක්ට් එකක් කරලා ආර්ට් වල මාරු වෙච්ච අය ඇති වෙනත් සබ්ජෙක්ට් එකක් කරලා කියන්නේ ආර්ට් වල වෙන සබ්ජෙක්ට් එකක් කරලා මීඩියා වලට මාරු වෙච්ච අය ඇති හැමෝටම සෙට් වෙන විදිහට වේගවත් සහ කෙටියෙන් පැහැදිලි කිරීමක් එක්ක විධිමත් යන වැඩසටහනක් තමයි මම මේ ලෑස්ති කරලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. මම මේ හැමෝටම ගැලපෙන්න තමයි මේක උගන්වන්න පටන් අරන් තියෙන්නේ. right? එතකොට සංවේදනය කියන එකේ සරලාර්ථය ඔයා දන්නවා. මොකද්ද සරලාර්ථය කියන්නේ? හැඟීම්, දැනීම්, අදහස්, දැනුම යන ආදී මොනා කරගන්න එකද? ෂෙයා කරගන්න එකට අපි සංවේදනය කියලා සරලව අදහස් කරනවා. right? එතකොට ළමයි මේ අපි අද පාවිච්චි කරන ටෙක්නොලොජි එක තියෙන්නේ ෆෝන් පාවිච්චි කරනවා AI පාවිච්චි කරනවා නේද සෝෂල් මීඩියා පාවිච්චි කරනවා මේවා මේ තැනට එකපාර ආව දේවල්ද නෑ ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවරට ක්‍රමිකව විකාශනය වෙච්ච ගමනක් තමයි මෙතන තියෙන්නේ වදන්නවා ඒක එතකොට ළමයි අපිට මේකෙදි ඊළඟට කතා කරන්න තියෙන්නේ මොකද්ද ප්‍රාථමික සමාජවල විසු මිනිසුන් විවිධ ශබ්ද සංඥා සංකේත භාවිත කර සරල අදහස් සමාරුවක් කරා. එයාලා හූ කිව්වා, දුම් ගැහුවා, ඉනිගොඩවල් ගැහුවා නේද? අන්න ඒ වගේ ප්‍රාථමික සංනිවේදන ක්‍රමවල ඉඳලා තමයි අද අපි පාවිච්චි කරන දියුණු සංනිවේදන ක්‍රම දක්වා අපේ සංනිවේදන පද්ධතිය දියුණු වෙලා තියෙන්නේ. දැන් හිතන්න ඉස්සර මිනිස්සු ගල් ගුහාවල චිත්‍ර ඇඳලා ඒකේ දියුණු අවස්ථාවක් විදිහට අද වෙනකොට මොකද කරන්නේ? වෝල් ආර්ට් පේන්ටිං වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. ඉස්සර මිනිස්සු ගිනි ගොඩවල් වටේ ඉඳලා මොනවාද? දේවල් පණිවිඩ උවමාරු කරා, රංගපාලා, රූපණේ පණිවිඩ උවමාරු කරා. අද වෙනකොට ඒක ආර්ට් එකක් වඩපත් වෙලා රංගනය කියලා රංගන කලාවක් ඇවිල්ලා තියෙනවා. right? අර ඉතින් අර පුංචි තැනකින් පටන් ගත්ත දේවල් තමයි අද වෙනකොට මහ ලොකු සංනිවේදන විප්ලවයක් කරන තරමට දියුණු වෙලා තියෙන්නේ කියන එක ඔයා මතක තියාගන්න. right? ඊට පස්සේ පුතේ අර ඒ විදිහට ප්‍රාථමික සංනිවේදනයෙන් පටන් ගත්ත සංනිවේදනය ඊළඟට භාෂාව බිහි කර ගැනීම දක්වාම දියුණු වුණා. right? හූ කියපු නේද ගිනි ගොඩවල් වටේ නටපු චිත්‍ර ඇඳපු තැන ඉඳලා මොකද්ද භාෂාව නිර්මාණය කර ගැනීම දක්වාම සංනිවේදනය මොකද වෙන්නේ චුට්ටක් ඩිවලොප් වෙන්න පටන් ගන්නවා දියුණු වීම පටන් ගන්නවා. ඒකෙදි භාෂාවේදී සරල අදහස් උමාරුවක් සඳහා තමයි මුලින්ම භාෂාව නිර්මාණය කරගත්තේ. පැහැදිලිද? right. ඊට පස්සේ ළමයි තාක්ෂණයේ බිහි කරගෙන ජනමාධ්‍ය අංකිත තාක්ෂණික වෙමුළන් ඔස්සේ ඉතා දියුණු සංනිවේදන තාක්ෂණයක් දක්වා දියුණු වීම සිද්ධ වෙනවා.
පැහැදිලිනේ. එතකොට මුද්‍රණ යන්ත්‍රයේ සොයා ගැනීම, විද්‍යුතය සොයා ගැනීම, right? ඊට පස්සේ අන්තර්ජාලය සොයා ගැනීම, රූපවාහිනිය, ගුවන් විදුලිය සොයා ගැනීම, මෙන්න මේ වගේ සංවේදනයේ විප්ලවීය සාධකත් එක්ක සංවේදනය මොකද වෙන්නේ? දියුණු මට්ටමකට එන්න පටන් ගන්නවා. අද වෙනකොට ඒ තාක්ෂණය දක්වාම දියුණු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ හේතු සාධකත් එක්ක ක්‍රමිකව සංවේදනයේ විකාශනය වීමත් එක්ක සංවේදනය කියන විෂය පද්ධතියක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? දැන් අපි බලන්න හරි. දැන් අපි ගත්තොත් අපි ඊළඟට කතා කරන්නේ සංනිවේදනයේ අසීමිත බලපෑම පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. ඇත්තටම කිව්වොත් තමයි ජනමාධ්‍යයේ බිහිවීමත් එක්ක මොකද වෙන්නේ? සංනිවේදනයේ මිනිස්සුන්ට විශාල වශයෙන් බලපෑම් කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම රූපවාහිනියේ බිහිවීම, ඊට පස්සේ ගුවන් විදුලියේ බිහිවීම, පුවත්පතේ බිහිවීම, මෙන්න මේ දේවල් මිනිස්සුන්ට විශාල වශයෙන් බලපෑම් කරන්න පටන් ගන්නවා. right? එතකොට ජනමාධ්‍ය හා නාමාධ්‍ය ඔස්සේ සිදුවන අසීමාන්තික තොරතුරු ජනනය, හුවමාරුව හා ව්‍යාප්තිය තනි පුද්ගලයාගේ මනසා චර්යාව කෙරෙහි, පුද්ගලයන් සාන්තර සබඳතා කෙරෙහි, සමාජය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරා. right? එතකොට මිනිස්සු හිතන පතන විදිය, කන බොන විදිය, අඳින පළඳින විදිය, මේ හැම දෙයක්ම ඩිසයිඩ් කරන්නේ අද වෙනකොට ඔයා දන්නවා මාධ්‍ය. පොඩි බඩගින්නට ක්‍රීම් කැකර් එකක් කන්න නේද? තිබහට කොකා කෝලා එකක් බොන්න, EGB නැතුව කෑම කන්න බැරි තරමට මාධ්‍ය අපේ මුඛයටද ඇවිල්ලා තින්නේ. ඔළුවට ඇවිල්ලා තියෙනවා. ඒ තරමට බලපෑමක් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් මේවත් බාධක ළමයි. ඇසිකේලා ආන ඒකට අපි කියන සංනිවේදන බාධක කියලා. right. හරි. ඉතින් අර අසීමිත මිනිස්සුන්ට බලපෑම් කරනවා. ඒ බලපෑම ළමයි හොඳ පැත්තට වගේම නරක පැත්තට බලපෑම් කරන්න පටන් ගන්නවා. හොඳ පැත්තට බලපෑම් කරනවා කියන්නේ මිනිස්සුන් තොරතුරු උමාරු කරන්න උදව් වෙනවා, විනෝදාස්වාදයට උදව් වෙනවා. ඒ විදිහට හොඳ පැත්තට බලපෑම් සිද්ධ වෙනවා. හැබැයි ඒක අනිත් පැත්තට නරක පැත්තට බලපෑම් සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? නිකන් ඔයා ගේම් වලට ඇඩික්ට් වෙච්ච අය ඉන්නවා. දැන් මෙතන ඇති සමහර අය සෝෂල් මීඩියා Facebook වලට ඇඩික්ට් වෙච්ච අය ඇති. හරිද? ඊට පස්සේ ගේම් ගහන්න ඇඩික්ට් වෙච්ච අය ඇති. නරක පැත්තට බලපෑම් සිද්ධ වෙනවා. ඊට පස්සේ හැකර්ස් ලාගෙන් දැන් අපි දැක්කා නේද? ලංකාවේ මොකද බාණ්ඩාගාරයේ හැකර් කෙනෙක් ඩොලර් මිලියන 2.5ද කොහෙද හැක් කරලා කියලා කියනවා නේද? අන්න ඒ වගේ අයහපත් පැත්තේ බලපෑම සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ සොසයිටි එකට. right? ඉතින් අර ඒ විදිහට අර ඉෂ්ටානිෂ්ට බලපෑම් සිද්ධ වෙනවා. මෙන්න මේක නිසා සංනිවේදනය මොකක් විදිහටද අධ්‍යයනය කරන්න පටන් ගන්න පුතේ? විෂයක් විදිහට අධ්‍යයනය කිරීමේ වැදගත්කම මතුවෙන්න පටන් ගන්නවා. right? ඒ අනුව මම මේ චුට්ටක් ඉක්මනට යන්නේ. හරිද? ඒ අනුව මම චුට්ටක් ඉක්මනට යන්නේ හේතුව අපි ඊයේ කරන්න හිටපු කොටසක් තමයි මම දැන් මේ ටක් ගාදි මතක් කරගෙන යන්නේ. අද අපිට පේපර් එක සාකච්ඡා කරන්න යන්න තියෙනවානේ. ඒ නිසා මම මේ කොටස ඉක්මනට මතක් කරගෙන යනවා. දැන් ඒ අනුව ළමයි මුල්ලු ආයතනය 1982 යුනෙස්කෝ සංවිධානයේ ග්‍රූන්වල් ප්‍රකාශය මගින් මාධ්‍යයේ අහිතකර බලපෑමෙන් ළමා හා තරුණ පරපුර මුදවා ගත යුතු බවට අවධාරණය කරන ලදී. right? දැන් අපි ගත්තොත් ළමයි මොකද වෙන්නේ? 1980 ගණන් වෙනකොට 1980 ගණන් වෙනකොට ලෝකෙ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා රූපවාහිනිය. රූපවාහිනිය අතිශය ප්‍රබල මාධ්‍යයක් බවට පත් වෙනවා. එතකොට ගෙවල් වල ඉන්න කුඩා දරුවෝ තරුණ තරුණියෝ රූපවාහිනිය පෙන්වන දේවල් ඇත්තටම වෙන දේවල් කියලා හිතාගෙන නේද වෙනම රූපවාහිනියත් එක්ක අමුතු ලෝකයක්ම වාගෙන මිනිස්සුන්ට විශාල වශයෙන් බලපෑම් කරන්න පටන් ගන්නවා. ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ප්‍රවෘත්ති නිර්මාණය කළ මිනිස්සුන්ගේ මොනවාද සිතුම් පැතුම් වලට බලපෑම් කරන්න පටන් ගන්නවා. මෙන්න මේකත් හේතු කොටගෙන මොකද වෙන්නේ? ග්‍රූන්වල් ප්‍රකාශය යුනෙස්කෝ සංවිධානයේ ග්‍රූන්වල් ප්‍රකාශය මගින් මාධ්‍යයේ අහිතකර බලපෑමෙන් ළමා හා තරුණ පරපුර බේරගත යුතු බව
කියනවා. ගුරුත්ව ප්‍රකාශය ගැන අපි ඉස්සරහදී වැඩිදුර සාකච්ඡාවක් දාමු. right? එතකොට ගුරුත්ව ප්‍රකාශයේ මාධ්‍ය අධ්‍යයනයේ දැක්ම තමයි ගද්ද මේ දෙන්නේ මාධ්‍ය සාක්ෂරතාවයේ විචාරශීලී මාධ්‍ය පරිහරණය කිරීම ඥානයෙන් මෙන්ම නිර්මාණශීලී චින්තනයේ දරුවන් බල සම්පන්න කළ යුතු බව තමයි ගුරුත්ව ප්‍රකාශයෙන් අවධාරණය කරේ. ඒ වගේම ක්‍රියාමාර්ග තමයි පාසල් අධ්‍යාපනයට මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු බව යුනෙස්කෝ සංවිධානය තීරණය කරනවා. right අපි ඔය චුට්ට මං චුට්ටක් එහෙම ස්පීඩ් එකේ සාකච්ඡා කරා. විෂයක් ලෝකයේ තුල උපත ලැබීම අපි මේ ටික පුතේ මොකද කරන්නේ? මේ ටික අපි සාකච්ඡා කරන්නේ ඔතනින් එහා ටික ඔයාට ටියුට් එක හම්බුනාම මොකද ටියුට් එක ළඟ නැති වුනාම මං කියනවා වේගින් කියාගෙන යනවා සමහරලාට ඔයාට විශේෂ කරුණු නෝට් එකක් දාගන්න දෙයක් නැහැ. ඔයා නිකන් අහගෙන ඉන්නවා. ඒක නිසා මම මේ ටික ඔයාට මොකද කරන්නේ ටියුට් එක ලැබුණාට පස්සේ මෙතනින් එහාට අපි තව අමතර දවසක් දාලා මිස් වෙච්ච දවස් වෙනවට ඒක අපි සාකච්ඡා කරගෙන යමු. right? දැන් මම ඔයාට පෙන්නුවේ මෙන්න මේ විදිහට තමයි ඔයාට පාඩමෙන් පාඩමට යන්නේ කියන එක. පුරෝගාමී විද්වතුන් දෙන්නෙක් ඉන්නවා චාල්ස් කුලි එයාලා ගැන වෝල්ටර් ලිප්මාන් ජෝන් ඩුවි ගැන ඊට පස්සේ ශාස්ත්‍රීය වර්ධනයේ පදනම සකස් කර පුරෝගාමීන් ඉන්නවා අන්න එයාලා ගැනත් අපි වෙනම සාකච්ඡා කරනවා ඊට පස්සේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය බලපෑම පරිශ්‍රණ පිළිබඳව අපි සාකච්ඡා කරනවා ඒ විදිහට අපි පාඩම ලස්සනට ටියුට් එකක් විදිහට හදලා තියෙනවා ඒ ටියුට් එක ලබන සතියේ වෙද්දී ඔයා සම්තක කරගන්න එතකොට අපිට මේ පාඩම කන්ටිනියු කරගෙන යන්න හරියම ලේසි වෙනවා right ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මොකක්ද? ඊට පස්සේ අපේ සංවේදනයේ පදනම පාඩමත් ওই විදිහටම මේ ටියුට් එකෙම ඔයාලට දීලා තියෙනවා. ඒ ටියුට් එක ඉක්මනටම ඔයාලා ළඟට ගන්න. එතකොට අපිට පාඩම කරගෙන යන්න හරිම ලේසි. right? නිකන් මට අදහසක් ගන්න. මට මෙතනින් කියන්න අපිට මට පොඩි chat එකකට දාන්න ළමයි ඔයාලා මොකද්ද? ෆස්ට් ෂයිද කරන්නේ සෙකන්ඩ් ෂයිද කරන්නේ තර්ඩ් ෂයිද කරන්නේ සබ්ජෙක්ට් මාරු කරපු අයද මට පොඩි අදහසක් ගන්න ඕන පොඩ ඔයාලා chat එකට දාන්න බලන්න ඔයාලගේ ෆස්ට් ෂයිද කරන්නේ සෙකන්ඩ් ෂයිද තර්ඩ් ෂයිද කියන එක chat එකට දාන්න මට එතකොට බහුතරයක් ෆස්ට් ෂයිද සෙකන්ඩ් ෂයිද කරන්න කියන එකේ chat එකේ දැම්මට පස්සේ මට පොඩි අදහසක් ගත්ත හැකි සබ්ජෙක්ට් මාරු කරලාද ඔයාලා right නියමයි good බහුතරයක් දෙනා ෆස්ට් ෂයි සහ සෙකන්ඩ් ෂයි කරන්නේ නේ එතකොට අපිට ලේසි ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි කරලා right good හරි මාරු බහුතරයක් අපිට ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි කරා කීප දෙනෙක් මම දැක්කා වෙනස් සබ්ජෙක්ට් වලින් මාරු කරපු අය. එයා හැමෝටම සෙට් වෙන්න මම කියලා දෙන්නේ. අද අපි මේ දැන් මම කියවනේ අද පේපර් ක්ලාස් එක දවස කියලා. පේපර් ක්ලාස් එක දවස නිසා මම අද ඔයාට පේපර් ක්ලාස් එකේදී කොහොමද වැඩ ටික සිද්ධ වෙන්නේ, පේපර් එකක් කොහොමද හැදෙන්නේ, පේපර් එකට අපි ලකුණු ගන්න කොහොමද කියන එක මම මුලින්ම අවධානය කරනවා. right. ඔයාලට මම පේපර් එකක් දාලා තියෙනවා group එකට. හම්බුණාද මේ පේපර් එක හැමෝටම? හම්බෙලා තියෙනවනේ. ඒ පේපරේ රචනා මම පේපරේ ඕපන් කරගන්නම්කෝ. right. මේ විදිහට ඔන්ලයින් පේපර් පැක් එකක් වාට එන්නේ. පැක් එකක් තියෙනවා පේපර් පැක් එකක් තියෙනවා ඔන්ලයින් පේපර් පැක් කියලා. අපි දැන් පේපර් පැක් එක හදලා ඉවරයි. සති 16 පේපර් පැක් එක හදලා ඉවරයි. වාට එනවා. එතකොට මේ පැක් එකේදී ඔයා දන්නවා රචනා ප්‍රශ්න හැදෙන විදිය දන්නවා. ෆස්ට් ෂයි කරන අය සෙකන්ඩ් ෂයි කරන අය හැමෝම දන්නවා. අපි හදන්නේ ඒක පොලිෂ් කරලා ඔයාට සුපිරි ලකුණකට යන එක. කොහොමද පොදුවේ මම මෙහෙම කියන්නම්. අපි මේකට ටෙක්නික් එකක් තියෙනවා ලබ එක්සෑම් එකේදී ටෙක්නික් එකක් තියෙනවා ලකුණු ගන්න විදිය සම්බන්ධව. ටෙක්නික් එකක් තියෙනවා. අපේ පේපරේ හැදෙන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ හැදෙන විදිය ඔයා දන්නවනේ. කොහොමද රචනා ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ? මෙන්න මෙහෙම රචනා ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්නයක් කොටස් 4යිනේ. මෙන්න මෙහෙම පළවෙනි ප්‍රශ්න ගත්තොත් රචනා ප්‍රශ්නයක් කොටස් 4යිනේ. මෙන්න මේ විදිහට කොටස් 4ක තියෙනවා. මෙන්න මේ විදිහට කොටස් 4 තියෙන්නේ. මෙන්න මේකට ලකුණු කීයක් හම්බ වෙනවද? පළවෙනි කොටසට ලකුණු 4යි. දෙවෙනි කොටසට ලකුණු 8යි. තුන්වෙනි කොටසට ලකුණු කීයද? 12යි. හතරවෙනි කොටසට ලකුණු කීයද? ලකුණු 16යි.
මෙන්න මේ විදිහට ආවට පස්සේ වගේ සම්පූර්ණ ලකුණු 40 හම්බෙන්නේ. ඔයා දන්නවද මම ඔයාගේ ටාගට් කරන්නේ මෙන්න මේ ලකුණු 40ම ගන්න තමයි මම ටාගට් කරන්නේ. එක ලකුණක් මිස් කරන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න. එක ලකුණක් මිස් කරන්න දෙන්නේ නැහැ. මං කිව්වනේ ඔයාව හදනවා මේ මාස 4 ඇතුලේ රොයිත් නැති වෙන්න හදලා තමයි යවන්නේ. හොඳින් ඕන අරකින් ඒකක් ගන්න මම සිස්ටම් එක වාට කියලා දෙනවා ඈ. කියන්නේ වැඩ කරවලම තමයි ඒක අරන් දෙන්නේ. එතකොට දැන් මේ පැය 3 ඇතුලේ ඔයාට සිද්ධ වෙනවා පුතේ ප්‍රශ්න 5කට උත්තර ලියන්න. පැය 3 ඇතුලේ ප්‍රශ්න 5කට උත්තර ලියන්න සිද්ධ වෙනවා. එතකොට පැය 3 ගත්තොත් මිනිත්තු වලින් ගත්තොත් පැය 3 ගත්තොත් මිනිත්තු 180යි. මිනිත්තු 180ක් ඇතුලේ ඔයාට ප්‍රශ්න 5කට ලියන්න මිනිත්තු 180 පහින් බෙදුවොත් එහෙම එක ප්‍රශ්නයකට විනාඩි කීයද හම්බෙන්නේ? විනාඩි 36යි හම්බෙන්නේ. තේරුණාද? විනාඩි 36. විනාඩි 36ට මේක කවර් කරගන්න ඕන. විනාඩි 36ට පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ, හතරවෙනි ප්‍රශ්නේ ලියන්න ඕන. හරිද? අන්නේතර තමයි මැජික් එක තියෙන්නේ. විනාඩි 36ට ප්‍රශ්නයක් උත්තර ලියා ගන්න ප්‍රැක්ටිස් කරගත්තොත් ඔයාට ලකුණු ටික ගන්න එක හෙන ඊසි. ලකුණු 200න් 200ම ගන්න පුළුවන්. හරිද? අඩු වශයෙන් 190කට එහා යන්න පුළුවන්කම තියෙනවා. විනාඩි 36ට මේක මැනේජ් කරගන්න පුළුවන් වුණා. දැන් අපි බලමු විනාඩි 36කට මේක මැනේජ් කරගන්න කොහොමද කියලා. දැන් මම වාට අද පළවෙනි දවසේම හෝම්වර්ක් එකම දෙනවා. විනාඩි 36ට මැනේජ් කරගන්න බෑ. අපි දැම්ම දිහා මැනේජ් කරගන්න බෑ. දැන් මේ වගේ ප්‍රශ්නයකට රෝමිලක අංක එකේ ප්‍රශ්නයකට ලකුණු 4ක් ලැබෙන ප්‍රශ්නයකට අපිට ලොකු වෙලාවක් වැය කරන්න බෑ. සමහර අය නේද මේ වගේ ප්‍රශ්නයක ගොඩාක් වෙලාවට කරුණු 4ක් නම් කර ලියන්න වගේ තියෙන්නේ. ඊට පස්සේ නැත්තම් නිර්වචනයක් ලියන්න තියෙයි. පොඩි හැඳින්වීමක් කරන්න තියෙයි. ලොකු දෙයක් නැහැ. ලකුණු 4යි හම්බෙන්නේ. ඒක ලකුණු 4ක් ගන්න ඔයා පිටුවක් විතර ලිව්වොත් එහෙම ඒක මහා ලොකු අපරාධයක්. හරිද? ඒ නිසා ලකුණු 4ක් ගන්න ඔයා ලියන්න කරුණු 4 නම් රූල් 4ක් ලිව්වනම් ඇති. හරිද? කෙටි හැඳින්වීමක් කරන්න නම් දීර්ඝ හැඳින්වීම නෙමෙයි කෙටි හැඳින්වීම කරා නම් ඇති. ඊට වඩා ඕන නැහැ. ඔයාට ලකුණු 4යි. මේකට ඔයා උපරිම ඕන නම් මැක්සිමම් මිනිත්තු 2ක් වැය කරන්න. ඊට වඩා ඕන නැහැ. ඒක තේරුමක් නැහැ. ලකුණු 4යි හම්බෙන්නේ. ඊට පස්සේ ලකුණු 8ක් ලැබෙන ප්‍රශ්න. ලකුණු 8යිනේ හම්බෙන්නේ. ලකුණු 8ට විශාල ප්‍රමාණයක් ලියන්න අවශ්‍ය නැහැ. සමහර ළමයි මම දැකලා තියෙනවා ලකුණු 8ට පිටු 2ක් විතර ලියනවා. ඒක තේරුමක්ම නැහැ. ලකුණු 8ක් ලැබෙන ප්‍රශ්නේ ලකුණු ලැබෙන විදිය මම ඔයාලට කියන්නම්කෝ. ගොඩක් වෙලාව ලකුණු 8ක් ලැබෙන ප්‍රශ්නේ ළමයි අහලා තියෙන්නේ මෙන්න මෙහෙම. කරුණු 4ක් දක්වා එකක් කෙටියෙන් පැහැදිලි කරන්න. නැත්තම් කරුණු 2ක් දක්වා කෙටියෙන් පැහැදිලි කරන්න. අන්නේ විදිහට තමයි අහලා තියෙන්නේ. එතකොට ළමයි නිකන් හිතන්න කරුණු 2ක් දක්වා කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වොත් එහෙම ඔයාට කරුණු 2ට ලකුණු 2යි පැහැදිලි කිරීම වලට තමයි උදාහරණත් එක්ක පැහැදිලි කිරීම වලට තමයි ඉතිරි ලකුණු 6 හම්බෙන්නේ. ඒතකොට තමයි ලකුණු 8 හම්බෙන්නේ. මේක දීර්ඝව පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔයාට මේ විදිහේ මිනිත්තු 6ත් 8ත් අතර කාලයක් වැය කරන්න. දැන් ඔය කොලයක් අරගෙන මේ ටික ඔන්නම් ලියා ගන්න පුළුවන් ඈ. මිනිත්තු 6ත් 8ත් අතර ප්‍රමාණයක් වැය කරන්න ඊට වඩා වැය කරන්න එපා. තේරුම්ක් නැහැ නේ. හරිද? තේරුම්ක් නැහැ. ඊට පස්සේ ලකුණු 12ක් ලැබෙන ප්‍රශ්නය. අන්න හොඳ ප්‍රශ්නයක්. ලකුණු 12ක් ලකුණු 12 ඇතුලේ ඔයාලට එතකොට සමහර ළමයි මම දැකලා තියෙනවා ලකුණු 12ට පිටුවක් විතර ලියනවා. ඇත්තම සමහර වෙලාවට උත්තරේ අනුව ඒක ඇති වෙන්න පුළුවන්. සමහරවිට උත්තරය අනුව ඒක මදි වෙන්න පුළුවන්. මම දැකලා තියෙනවා පිටු 2ක් 3ක් තියෙන ළමයිනුත් දැකලා තියෙනවා. හරිද? ලකුණු 12 ප්‍රශ්නයක් අහන්නේ මෙන්න මෙහෙමයි. කරුණු 3ක් දක්වා එය කෙටියෙන් පැහැදිලි කරන්න වගේ තමයි අහන්නේ ගොඩාක් වෙලාවට. කරුණු 3ක් දක්වා එය පැහැදිලි කරන්න. අනිවාර්යෙන් වාගේ කරුණු 3ට ලකුණු 3යි. හරිද? කරුණු 3ට ලකුණු 3යි හම්බෙන්නේ. පැහැදිලි කිරීමට ලකුණු 8ක් හම්බ වෙනවා. උදාහරණයක් එක්ක පැහැදිලි කිරීමට තමයි ලකුණු 9 හම්බෙන්නේ. ඒතොර අනිවාර්යෙන් ලකුණු 12ක් ගන්න නම් ඔයාට සිද්ධ වෙනවා උදාහරණයක් දාලම පැහැදිලි කරන්න. මීඩියා වල තියෙන විශේෂත්වය තමයි අනිවාර්යෙන්ම ඔයාට සිද්ධ වෙනවා උදාහරණ දාන්න. ඒතකොට තමයි ෆුල් මාක් එක ගන්න පුළුවන්. තේරුණාද? ලකුණු 16. මේකට මිනිත්තු කීයද? මිනිත්තු ඔයාට මේකට 12ක් විතර හම්බ වෙනවා. මිනිත්තු 12ක් විතර තමයි මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න ඔයා වැය කරන්නේ. මිනිත්තු 10ක් 12ක් අතර ප්‍රමාණයක්. රයිට්. ඊට පස්සේ ලකුණු 16ක් ලැබෙන ප්‍රශ්නේ මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ. තේරුම් ගන්න. වැදගත්ම ප්‍රශ්නේ මේක ඇයි ලකුණු 16ක් නේ? දැන් ඊටත් ඔයා හොඳටම දන්නවා මේ දෙකම දන්නවා. මේ දෙකම දන්නවා හැබැයි මේක දන්නේ නැහැ.
එහෙනම් ඔයා ප්‍රශ්නේ තෝරගන්නත් එපා ලියන්නත් එපා. තෝරගන්නම එපා. ඇයි? මේ දෙකම ඔයා දැනගත්තත් ඔයාට ලකුණු 12යි හම්බෙන්නේ. ඔයා මුලින්ම බලන්න ඕන ඔයාට ලකුණු 16ක් හම්බෙන ප්‍රශ්නේ. ඒතර තමයි ඔයාට ලකුණු විශාල ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. රයිට්? ලකුණු 16ක් ගන්න පුළුවන් ප්‍රශ්නේ සුපිරියට ලියන්න පුළුවන් ප්‍රශ්න පහ තමයි ඔයා මුලින්ම තෝරගන්න. මම සාමාන්‍යයෙන් ළමයිට කියන්නේ පේපර් එක ගත්ත ගමන් රචනා ප්‍රශ්න පත්‍රය ගත්ත ගමන් ඔයා බලන්න ලකුණු 16ක් හම්බෙන ප්‍රශ්නේ. හරිද? ඒ ප්‍රශ්නේ බලලා ඒ ප්‍රශ්නේ රවුන්ඩ් කරනවා. ඔයාට සුපිරියට ලියන්න පුළුවන් ප්‍රශ්නේ රවුන්ඩ් කරලා දාගන්න. ඊට පස්සේ ඔයා බලලා ලකුණු 12ක් හම්බෙන ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න ලියන්න පුළුවන් ඒවා ටික දාගන්න. අන්න මේ දෙක පුළුවන් කියන්නේ ඔයාට 16යි 26යි ලකුණු 28ක් ගන්න පුළුවන්. තේරුණාද? මේ දෙකම කරත් ඔයාට ලකුණු 12යි හම්බෙන්නේ. හරි? ඒ නිසා මේ ටෙක්නික් එක පාවිච්චි කරන් පේපර් එකේ ප්‍රශ්න තෝරගන්න. රයිට්. එතකොට ලකුණු 16ක් ලැබෙන ප්‍රශ්නෙට ඔබට මිනිත්තු කීයක් ලැබෙනවද? ඉතාල හොඳ ප්‍රශ්නයක් නේ. මේකේදී වාර මිනිත්තු කීයක්ද? 16ක් විතර තමයි හම්බෙන්නේ. 16 28යි 28යි එක මෙතන 6ක් ගත්තොත් 34යි. මේකයි 36යි. අන්නේ විදිහට තමයි මේකට ටයිම් මැනේජ් කරගන්න අපිට හැදිලිද පුතේ. ටයිම් මැනේජ් කරගෙන හොඳට උත්තර ලියන එක තමයි වැදගත් වෙන්නේ. හරි? කාල කළමනාකරණය මුල ඉඳන් හදාගමු, පිළිවෙලකට හදාගමු. නැත්තම් ඔයාගේ විභාගේ වාට මොකද වෙන්නේ? අමාරු වෙනවා. අපි එහෙනම් පටන් ගන්න දවසේ පළවෙනි දවසේ පේපර්ස් වලට යමු. පේපර් කරන්න යමු. අද පේපර් ක්ලාස් එකනේ. පේපර් කරන්න බෑ. රයිට්? එහෙනම් ලැස්ති වෙන්න. මම ඔයාලට කලින් වෙලා තිබ්බා පේපරේ උත්තර ලියලා ඇති සමහර අය. ඔයා විසින් උත්තර ලියලා ඇති. එහෙම නැත්නම් දැන් මාකින් ස්කීම් එක හදාගන්න හොඳට හදාගන්න මාකින් ස්කීම් එක. පැහැදිලිද? දැන් අපි යමු පේපර් එකට. right. දැන් මොන පේපරේ ඔන්ලයින් පේපර් බැක් එකේ පළවෙනි පේපරට අන්තිම ප්‍රශ්න කියවලා ඒක ලියන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. දැන් අපි යමු මුලින් ඉඳන් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා යමු ළමයි. හරි ලේසි පළවෙනි ප්‍රශ්නේ නම් සාමාන්‍යයෙන් පුතේ ඔන්න සංනිවේදනයේ මූලික අරමුණු හතරක් නම් කරන්න. ලේසියි බං. ඇයි බං ලේසි කියන්නේ? නිවේදනය කරන්නේ ඇයි? අපි මොනවා සංනිවේදනයක මූලික අරමුණු කියන එකනේ අහන්නේ. හරි ලේසි ප්‍රශ්නයක්. බලන්න අපිට උත්තර දෙන්න ගොඩක් අපිට ගන්න පුළුවන්. සංනිවේදනයේ අරමුණු මොනවද ළමයි? එකක් අපි සංනිවේදනයේ පාවිච්චි කරනවා මොකකටද? අධ්‍යාපනික කටයුතු වලට පාවිච්චි කරනවා මූලික අරමුණක් විදියට. අධ්‍යාපනය සඳහා පාවිච්චි කරනවා. මාකින් ස්කීම් එක දැන් කොලයක් පෑනක් අරගෙන මේ ටික ලියා ගන්න. අධ්‍යාපනික කටයුතු වලට පාවිච්චි කරනවා. ඊට පස්සේ සංනිවේදනයක් පාවිච්චි කරනවා තොරතුරු සම්පාදනයට. තේරෙනවනේ? ප්‍රවෘත්ති වලින් එහෙම කරන තොරතුරු සම්පාදනයක් නේ. බස් ඔයා කේලමක් කියනවා කියන්නේ තොරතුරක් කියන එක දන්නවා. සංනිවේදනයේ විනෝදාස්වාදයේ සම්පාදනය. ඔයා ජෝක් එකක් කරලා ටීවී එකේ වෙන්න පුළුවන්, YouTube එකේ වෙන්න පුළුවන්. විනෝදාස්වාදය ලබා දෙන්නේ නැද්ද? විනෝදාස්වාදය ලබා දෙනවා. පෙළඹවීමක් ඇති කරන්නේ නැද්ද? ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරන්නේ පෙළඹවීමක් නේද? මචං අද ෆිල්ම් එකක් බලන්න යමුද? ආ කියලා ඔයාගේ අදහස යාළුවට කියලා උත් එක්ක ඇදගෙන ෆිල්ම් එකක් බලන්න යනවා පෙළඹවීමක්. රයිට්? සමාජානියෝජනයක් කරනවා සංනිවේදනය. සමාජානියෝජනය කියන්නේ මොකද්ද පුතේ? පවතින සමාජ තත්ත්වයන්ට අනුව හැඩගැස්වීම. පවතින සමාජ තත්ත්වයන්ට අනුව හැඩගැස්වීම. නේද? ඔය වගේ දේවල් සංනිවේදනයේ සිද්ධ කරනවා. ඉතින් මේවා තමයි සංනිවේදනයේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ. රයිට්? ඉතින් ඕලින් හතරක් ඔයා ලියලා තියෙනවා නම් ඔයාලට ලකුණු හතරක් හම්බ වෙනවා. මේ හතරක් කියන්න ඔයාලට විනාඩි දෙකක් ඇයිද? නෑ බං විනාඩියයි යන්නේ. ඔන්නවා විනාඩියක් ඉතුරු කරගන්නත් පුළුවන්. මේක හිතලා ලියන්නත් පුළුවන්. මේක පාඩම් කරලා ලියන්නත් පුළුවන්. මම නම් ආසයි හිතලා ලියනවට. හරිද? විනාඩි දෙකක් යන්නේ විනාඩියෙන්. මේකට උත්තර ලිව්වොත් ඔයා ඊගා ප්‍රශ්නෙට විනාඩියක් ඉතුරු කරගෙන. ටයිම් මැනේජ්මන්ට් මම කිව්වා ටයිම් මැනේජ්මන්ට් අතිශයින්ම වැදගත් කියලා. හරිද? very good. එහෙනම් පැහැදිලි නේද? ඊගාව එකට අපි යනවා. දෙවෙනි ප්‍රශ්නට අපි යමු. දෙවෙනි ප්‍රශ්නය අහනවා අපේ පේපරේ මෙන්න මෙහෙම. පුවත්පත, ගුවන් විදුලි හා රූපවාහිනිය බෙදී යන ප්‍රධාන ජනමාධ්‍ය වර්ග දෙක දක්වා එම වර්ග සතු විශේෂතා තුන බැගින් නම් කරන්න තියෙන්නේ. පැහැදිලි කිරීමකුත් මේ මම අහලා තියෙන්නේ මෙතන නම් කිරීමක් අහලා තියෙන්නේ.
මොකක්ද අහන්නේ? පුවත්පත ගුවන්විදුලි රූපවාහිනිය බෙදී යන කොටස් දෙක. දැන් ඔන්න මෙන්න අපිට අපේ පාඩම මතක් වෙනවා. අපේ පාඩම මොකක්ද ළමයි? ජනමාධ්‍ය පාඩමනේ. ජනමාධ්‍ය පාඩම. හරිද? සාම්ප්‍රදායික මාධ්‍ය ජනමාධ්‍ය හතරවෙනි පාඩම. ජනමාධ්‍ය බෙදෙන කොටස් දෙකයි ළමයි. ජනමාධ්‍ය බෙදෙන කොටස් දෙකකට. මොනවද ළමයි මේ කොටස් දෙක? විද්‍යුත් මාධ්‍ය සහ අනිත් එක මොන මාධ්‍යද? මුද්‍රිත මාධ්‍ය. ඔන්න කොටස් දෙක. මතකයි නේද? ලේසියව මතක කරගන්න විද්‍යුත් මාධ්‍ය දෙන්නේ රූපවාහිනිය ගුවන්විදුලි විතරයි. මුද්‍රිත මාධ්‍ය දෙන්නේ පොත පත්තරේ සඟරාව විතරයි. වෙන දේවල් ජනමාධ්‍යයට ඉන්නේ මේ ටික විතරමයි ජනමාධ්‍යයට ඉන්නේ. දැන් ගන්න ප්‍රශ්න ඊගාව කෑල්ල අහන්නේ මොකද්ද? ආයි ප්‍රශ්න බලමු. ප්‍රශ්න ඊගාව කෑල්ල අහන්නේ එම ජනමාධ්‍ය සතු ඒවා සතු සුවිශේෂීතා තුන බැගින් නම් කරන්න දුවා. ඉතින් බලමු මුද්‍රිත මාධ්‍යයේ විශේෂතා මොනවද? තුන බැගින් නම් කරන්න තියෙන්නේ. මොන මම මුද්‍රිත මාධ්‍යයේ විශේෂතා ගොඩක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ මුද්‍රිත මාධ්‍යයේ විශේෂතා කොට ලියා ගන්න. නෑ මොනවද මුද්‍රිත මාධ්‍යයේ විශේෂතා? මේ විභාගෙට මේවා තමයි ඉන්නේ. මේවා විභාග ප්‍රශ්න. මුද්‍රිත මාධ්‍යයේ විශේෂතා. පොතපත්‍රයේ සංග්‍රහයේ විශේෂතා මොනවද? හරි ලේසි බම් මේවා. එච්චර අමාරු නෑ. මොනවද? මුද්‍රිත මාධ්‍යයක විශේෂතාවය තමයි කියවා අවබෝධ කරගත හැකි මාධ්‍යයක් තියෙනවා. ලියා ගන්න. කියවා අවබෝධ කරගත හැකි මාධ්‍යයක් තියෙනවා. අනිත් එක අනිත් විශේෂතාව තමයි ශනිකව තොරතුරු ලබා දිය හැකි. තේරෙනවද ඇයි කියලා? ඇයි ශනිකව තොරතුරු දෙන්න බැරි බං? ඇයි බැරි? ටයිප් සෙටින් කරලා, print කරලා, පිට් එකට ගැදර කරලා එන්න වෙලාවක් යනවා. ශනිකව තොරතුරු දෙන්න පුළුවන්ද? නැහැ. පත්තරෙත් එහෙමනේ. සිද්ධිය සිද්ධ වෙච්ච ඒ ආටිකල් එක ලියලා ඒක ටයිප් සෙටින් කරලා, page layout එක හදලා, print කරලා එද්දි දවසක් යනවා. ඉතින් ශනිකව තොරතුරු ලබා දෙන්න හැකියාවක් තියනවද? නැහැ. හැබැයි මේකේ තියෙන අනිත් විශේෂතාවය තමයි සංකීර්ණ තොරතුරු ලබා දෙන්න පුළුවන් කියන එක. දැන් බැරි වෙලාවත් මේක පැහැදිලි කරන්න આવොත් මේ දේවල් ඔයාලා ලියන්න ඕනේ. පැහැදිලි කිරීම දාන්න ඕන. සංකීර්ණ තොරතුරු ලබා දීමේ හැකියාව කියන්නේ මොකක්ද පුතේ? දැන් අපි ගත්තොත් සංඛ්‍යා දත්ත එක. දැන් හිතන්න මහ බැංකු වාර්තාවක් හැම වෙලේම මුද්‍රිත පිටපතක් විදිහට නේ එළියට එන්නේ. ඇයි ඒ? ඒක ඩිජිටල් පිටපතක්. ඒ කියන්නේ මේ ඒක ප්‍රවෘත්ති වල කියන්නේ නැහැ මහ බැංකු වාර්තාව. රේඩියෝ එකේ කියන්නේ නැහැ මහ බැංකු වාර්තාව. ඒක මුද්‍රණය කරලා ඒක දෙන්නේ. ඇයි? ඒක අතිශය සංකීර්ණයි. එතකොට ඔයාලට සංකීර්ණ දේවල් සංඛ්‍යා දත්ත වගු ප්‍රස්තාර සහිතව සංකීර්ණ දේවල් වඩාත් විචිත්‍රවත්ව අවුට්පුට් එකක් විදිහට එළියට දෙන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මොන මාධ්‍යද? මුද්‍රිත මාධ්‍ය. එතකොට ඔයා ඒක පැහැදිලි කරන්න આવොත් පැහැදිලි කිරීමේදී ඔයා ඒක ලියන්න ඕන. තේරුණා නේද? right. ඊට පස්සේ සාපේක්ෂ වශයෙන් නිෂ්ක්‍රීය මාධ්‍යයකින්. නිෂ්ක්‍රීය කියන්නේ උදාසීනයි කියන එකනේ. right? يعني සක්‍රීය නැහැ කියන අපිට රිප්ලයි දෙන්න බෑ. නේද? අර ඒක නිසා සාපේක්ෂ වශයෙන් නිෂ්ක්‍රීයයි. ඊට පස්සේ සංදේශවලට ස්ථීර බවක් ලැබෙනවා. ඒක විශේෂත්වයක්. සංදේශවලට ස්ථීර බවක් ලැබෙනවා කියන්නේ ඔයා මොකක් හරි එකක් ලිව්වාට පස්සේ ඒක පොතක් විදියට හරි පත්තරයක් විදියට හරි මුද්‍රණය කරාට පස්සේ ඒක පර්මනන්ට් ස්ථීර බවක් ලැබෙනවා. ඔයා ඒක පැහැදිලි කරන්න ඕනේ එතකොට. right. සාක්ෂරතාවය අත්‍යවශ්‍යයි. මුද්‍රිත මාධ්‍යයේ තියෙන අනිත් ලක්ෂණය තමයි විද්‍යාර්ථීනි සාක්ෂරතාවය අත්‍යවශ්‍ය වීම. සාක්ෂරතාවය අත්‍යවශ්‍ය වීම කියන්නේ මොකක්ද? සාක්ෂරතාවය කියනවා දන්නවා විද්‍යාර්ථීනි ලිවීමට කියවීමට ඇති හැකියාවට අපි කියනවා මොකක් කියලාද? සාක්ෂරතාවය කියලා. සාක්ෂරතාවය අත්‍යවශ්‍ය වෙනවා ජනමාධ්‍ය වල මුද්‍රිත මාධ්‍ය භාවිතා කරනකොට. එකම පණිවිඩයේ පිටපත් වැඩි ගණනක් ලබාගත හැකි ආයතවල ලියන්න ඕන. උදාහරණයක් ලෙස පොත පත්තරේ මුද්‍රණය කිරීමේදී එකම පොතේ විශාල පිටපත් සංඛ්‍යාවක් ලබාගත හැකි, පුවත්පතේ විශාල පිටපත් සංඛ්‍යාවක් ලබාගත හැකි කියලා කෙටි පැහැදිලි කිරීමක් දාන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි නේද? ඉතින් ඔන්න ඔය විදිහට ඔය වගේ මුද්‍රිත මාධ්‍යයේ විශේෂතා ටික ඔයාලට පැහැදිලි කරගන්න බැයිද බං? ඔය විශේෂතා තුනක් ඔයා කල්පනා කරලා ලියන්න බැයිද? පුළුවන් නේ. චුට්ටක් ප්‍රැක්ටිකලි චුට්ටක් හිතුවනම් මේකට උත්තරේ කල්පනා කරගන්න බැයිද? පුළුවන් වාට ඒ තරම් ඒකට අවබෝධය තියෙනවා. right. දැන් අපි විද්‍යුත් මාධ්‍යයේ විශේෂතා. විද්‍යුත් මාධ්‍යයේ දෙන්නේ මොනවද? ඔයා දන්නවනේ. මොනවද අනේ විද්‍යුත් මාධ්‍යයේ දෙන්නේ?
රූපවාහිනිය ගුවන් විදුලියේ දැන් කවුරු හරි කෙනෙක් හිතුවොත් අම්මෝ එතකොට ෆෝන් එක විද්‍යුත් මාධ්‍යයක් නෙමෙයිද? නෑ ෆෝන් එක විද්‍යුත් මාධ්‍යයක් නෙමෙයි. ඒක තව කෙනෙක් හිතුවොත් එහෙම සිනමා විද්‍යුත් මාධ්‍යයක් නෙමෙයිද? නෑ විද්‍යුත් මාධ්‍යයක් නෙමෙයි. අපි විද්‍යුත් මාධ්‍ය කියලා ගන්න නෑ. විද්‍යුත් ජනමාධ්‍යයක් නෙමෙයි. ජනමාධ්‍යයක් නෙමෙයි. දැන් මේ රූපවාහිනිය සහ ගුවන් විදුලියේ විශේෂතාව විද්‍යුත් මාධ්‍යයක් විදියට මොනවාද කියලා අහනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය විය හැක තේරෙනවනේ. රූපවාහිනියේ ශ්‍රව්‍ය දෘශ්‍යයි ගුවන් විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යය. පැහැදිලිනේ. සාක්ෂරතාවය අත්‍යවශ්‍ය නොවේ. සාක්ෂරතාවය කියන්නේ මොකද්ද? ලියා ගන්න නෑ මම මේ කියන එකේට ඔයාලා ලියා ගන්නව නේද? සාක්ෂරතාවය අත්‍යවශ්‍ය නොවේ කියන්නේ මොකද්ද? ලිවීමට සහ කියවීමට කියන්නේ අපි සාක්ෂරතාවය කියන්නේ. සාක්ෂරතාවය අත්‍යවශ්‍යද? නෑනේ බං. නේද? ලියන්න කියවන්න බැරි ඔච්චර නම් උන් ටීවී බලනවාද? රේඩියෝ අහනවාද? එහෙනම් සාක්ෂරතාවය උනද? නෑ. වේගවත් පණිවිඩ ව්‍යාප්ත කරන්න පුළුවන්. ඔව් ලයිව් එකක් දුන්නොත් එහෙම ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි ඉතා වේගෙන් මේක ව්‍යාප්ත වෙන්නේ නැද්ද? ඉතා වේගෙන් ව්‍යාප්ත වෙනවා. දවසකට ලක්ෂ ටීවී බලනවා. right? ඉතා වේගෙන් පණිවිඩ ව්‍යාප්ත කරනවා. සජීවී ලෙස භාවිත කරන එක වා දන්නවා ලයිව් ප්‍රෝග්‍රෑම් විදියට ලයිව් ප්‍රවෘත්ති කියන්නේ සජීවී ලෙස පාවිච්චි කරන්න බැයිද? පුළුවන්කමක් තියෙනවා. ෂණිකව තොරතුරු සම්පාදනය කරන්න බැයිද? පුළුවන්කම තියෙනවා. අර මම කිව්වේ සිද්ධිය සිද්ධ වෙච්ච තැනට ගියා, ගම් වතුර වෙච්ච තැනකට ගියා. ඒකේ ලයිව් එක දෙන්නේ නැද්ද? ලයිව් එක දෙනවා. මොකද්ද? ෂණිකව තොරතුරු සම්පාදනයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ සංකීර්ණ අදහස් ඉදිරිපත් කළ නොහැකිය. ඒක තමයි තියෙන ප්‍රශ්නේ මෙතන. සංකීර්ණ දේවල් ගැඹුරින් විග්‍රහ කිරීමේ හැකියාවක් නැහැ. හේතුව මොකද්ද? නැහැ. එහෙම වෙන්න බැරි වෙන්නේ හේතුව මොකද්ද? ඇයි? රූපවාහිනියේ ගුවන් විදුලියේ ගුවන් කාලයේ කෙටි. ඇයි? පැය භාගයයි පැයයි. ඒකට සංකීර්ණ දේවල් විග්‍රහාත්මකව පැහැදිලි කරන්න සමහර වෙලාවට අමාරුයි අපහසුතාවයක් තියෙනවා. ඒකයි කියන්නේ සංකීර්ණ අදහස් මොකද නැහැ කියලා පැහැදිලිද? ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් ඔයා ලිව්වොත් එහෙම ඔයාට ලකුණු ටික ගන්න බැයිද? මේක එච්චර අමාරු එක්සෑම් එකක් නෙමෙයිනේ. මේක එන ලේසි එක්සෑම් එකක් නේ. නිසා අපි මේ මාස 4 ඇතුලේ මේකට ફોකස් එක දීගෙන සුපිරියට වැඩේ කරමු. උඩ දාගන්න බැයිද? උඩ දාගන්න පුළුවන්. right? දැන් මෙතෙන්ට මේ කොටස් ටික සහ මේ යන විදිහ වලට පැහැදිලිද ක්‍රමවත්ද විමන්ද? ෆීඩ්බැක් එකක් දෙන්න. මේ යන විදිය විදිමත්ද පැහැදිලි මට පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න. ඔයාලා chat එකට දාන්න කොහොමද කියන එක මේ යන විදිය විදිමත්ද කියන එක. හරි කෙනා ඉන්නවනම් වේගෙ වැඩිද ගැටලු තියන අය ඉන්නවනම් පොඩ්ඩක් chat එකට දාන්න ගැටලු තියන අය ඉන්නවනම් හරි එහෙනම් අපි යමු ඊගා ප්‍රශ්න වලට දැන් ප්‍රශ්න දෙකයිනේ බං තාම දෙකයි සාකච්ඡා කරේ සෑහෙන වෙලා යනවා හරිද දැන් මම ඔයාට ඔන්න වැඩේ කියලා දෙන්නම් ඊගා ප්‍රශ්නයකට යනකොට දැන් අපි මම චුට්ටක් අද අමාරු ප්‍රශ්නයකුත් ඔන්න කියලා දෙනවා අමාරු ප්‍රශ්නයක් ගෝලීයකරණයේ ජනමාධ්‍ය මත ඇති කරන සාධනීය බලපෑම් සහ කෙටියෙන් විස්තර ගන්න මම හිතන්නේ ඒක අද ඕනේ ඒක චුට්ට අමාරු වැඩි වෙයි ඔයාලට හරිද? ඉතින් ඊගාවෙකට යන්නම්කෝ. ලකුණු 16ක් ලැබෙන ප්‍රශ්නෙට යන්නම්කෝ. හරිද? මම මේක අනිදාස් කියලා දෙන්නම් ඈ. පටන් ගන්නකො එකපාරට උතුගම කාපියවා කියලා අමාරු ප්‍රශ්නකින් ගියොත් එහෙම පොඩ්ඩක් අමාරු වෙයි. ඒ නිසා ඊට වඩා වෙනස් ප්‍රශ්නකින් යන්න. පුරස්ස ජනමාධ්‍යයන් කුමක්ද? එහි ලක්ෂණ හතරක් ගැසීම පැහැදිලි කරලා විස්තර කරන්න. ගොඩක් වෙලාවට සමහර තැන්වල මේක උගන්වන්නේ නැහැ. ගොඩක් ඉස්කෝලවල උගන්වන්නේ නැහැ. ගොඩක් පන්තිවල උගන්වන්නේ නැහැ. හැබැයි එන්න පුළුවන්. තේරුණාද? එන්න පුළුවන්. පුරවැසි මාධ්‍ය යනු කුමක්දයි එහි ලක්ෂණ හතරක් ඇසුරින් විස්තර කරන්නයි තියෙන්නේ.
එතකොට ඔයා මේකෙදී ඔයාට සිද්ධ වෙනවා පුතේ පුරවැසි මාධ්‍ය කියන්නේ මොකක්ද කියලා වාක්‍යකින් දෙකකින් හෝ වාක්‍ය හතර පහකින් ඔයා මුලින්ම ලියන්න. හරිද? ලියලා ඒක පැහැදිලි කිරීම කරන්න අවුලක් නැහැ. දැන් සමහර ළමයි මගෙන් අහන දෙයක් තියෙනවා සර් හතරවෙනි ප්‍රශ්නයකට ඒ කියන්නේ ලකුණු 16ක් ලැබෙන ප්‍රශ්නයකට ආරම්භක ඡේදයක් ඕනද කියලා. උදාහරණයක් හිතන්නකො. අන්තර්වාර්තී පුජ්‍යල සංනිවේදනයේ ලක්ෂණ හතරක් විස්තර කරන්න කියලා හම්බ වෙනවා ලකුණු 16 ප්‍රශ්නයකට. ඒකෙදි හැබැයි ඔයා අන්තර්වාර්තී පුජ්‍යල සංනිවේදනයේ පිළිබඳ පිටු දෙකක් විතර ලියනවා. ඔයාට ලකුණු එකක්වත් හම්බෙන්නේ නැහැ. ලක්ෂණ හතර පැහැදිලි කිරීමට තමයි ලකුණු හම්බෙන්නේ. තේරුණාද? ඉතින් මෙතනත් ඒ වගේ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. නමුත් මම ඔයාලට මෙතනදී පුරවැසි මාධ්‍ය කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නම්. හරිද? කියලා දීලි වෙරලා මම මේක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔයාලට පුරවැසි මාධ්‍ය කියන්නේ මොකක්ද කියන අදහසක් එනවා. මේ විදිහට පේපර් එක සාකච්ඡා කරනකොට තියෙන chance එක තමයි පුතේ මොකද්ද? මුල් පාඩම් කොටස් වාට කිරිච්ච නැති පාඩම් කොටස් නැවත නැවත ටක් ගාදී මතක් වෙන එක. පේපර් එක වැදගත් වෙන්නේ විභාගෙට ටික දවසයි. පේපර් කරන එක ප්‍රැක්ටිස් කරන එක වැදගත් වෙනවා. අපි යමු පුරවැසි මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ පුරවැසි මාධ්‍ය වාර්තාකරණය කියන්නේ මොකක්ද කියන එක මම දැන් කියලා දෙනවා. පුරවැසි මාධ්‍ය වාර්තාකරණය කියලා කියන්නේ ළමයි සාමාන්‍ය පුරවැසියා මාධ්‍ය ක්‍රියාවලියේ නිරත වීම. අප්පට සිරි. ඒ කිව්වට තේරුන්නේ නැහැ නේද? සාමාන්‍ය පුරවැසියා මාධ්‍ය ක්‍රියාවලියේ නිරත වීම කියලා කිව්වට තේරුන්නේ නැහැ නේද? දැන් ඒක මම පැහැදිලි කරන්නම්කෝ. දැන් හිතන්න. මේ දවස්වල පුරවැසි මාධ්‍ය හරි වැඩි. ඔයාලේ ගමේ පාරක් කැඩිලා තියෙනවා. හරිද? පාරක් කැඩලා තියෙනවා. ඔයා වුණ ප්‍රාදේශීය භාවට කියනවා නෑ. ඊට පස්සේ ඔයා බලධාරීන්ට ලියුම් යවනවා නෑ. අන්න ඔයා මොකද කරන්නේ? ඔයාට මල පයින්න ඔයා මොකද කරන්නේ? ෆොටෝස් ටිකක් ගහලා පත්තරේට දානවා ආටිකල් එකක් මෙහෙමයි මෙච්චර මෙහෙම දවසකට මෙච්චර ප්‍රමාණයක් යනවා. මේ පාරේ බලමිටුම් වෙන්නේ ඇස්සරේ නෑ මේ පාර කවදා හදයිද? අන්න ඔයා මාධ්‍යවලියකට සම්බන්ධ වෙලා. අන්නේ වේකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පුරවැසි කරන්නේ කියලා. දැන් මේක වෙනස් විදියකට ඇවිල්ලා තියෙනවා. දැන් මොකද වෙන්නේ ළමයි? පාරේ ඇක්සිඩන්ට් එකක් වුණත් ඔයා මොකද කරන්නේ? YouTube එකේ ලයිව් එකක් යනවා. මම දැන් මෙතන ඉන්නේ මෙන්න මේ ස්ථානය තුල මෙන්න මෙහෙම රියානුතරක් වෙලා තියෙනවා. පුජ්‍යලින් දෙදෙනෙක් ජීවිතක්ෂයටපත් වෙලා මෙන්න මේ මෙහෙමයි කියලා ඔයා ඒක වාර්තාකරණය කරන්න පටන් ගන්නවා තියෙනවා. පුරවැසියා මොකේට යොමු වීමද? මාධ්‍ය ක්‍රියාවලියට යොමු වීමට තමයි පුතේ අපි කියන්නේ පුරවැසි මාධ්‍යකරණය කියලා. ඒතර මෙතන ඉන්නේ සාමාන්‍ය පුරවැසියා. වෘත්තීය මාධ්‍යවේදීන්ද? නැහැ. සාමාන්‍ය පුරවැසියා. තාත් උදාහරණයක් කිව්වොත් එහෙම ලොකු ගම් වතුරක් හරි නායෑමක් හරි ඔයා ඒක වීඩියෝස් ෆොටේජ් ටික අරගෙන ඔයා Facebook එකේ දානවා. ඔයාගේ ලයිව් අප්ඩේට් එක මිනිස්සුන්ට දෙනවා. YouTube එකේ ලයිව් එකක් යනවා. මාධ්‍ය ක්‍රියාවලියේ නිරත වීම. ඔයා අදාළ වීඩියෝ ෆොටේජ් ටික ඔයාගේ channel එකකට යවනවා. මේල් එකක් විදියට ඩ්‍රයිව් එකක් දාලා channel එකකට යවනවා. අන්න ඔයාගේ voice cut ටිකක් ඒකට යවනවා. අන්න ඔයා පුරවැසියෙක් විදියට මාධ්‍ය ක්‍රියාවලියේ නිරත වෙනවා. අන්න ඒකට තමයි විද්‍යාර්ථීන් අපි කියන්නේ මොකක් කියලාද? පුරවැසි මාධ්‍ය වේදේ කියලා. සාමාන්‍ය පුරවැසියා මාධ්‍ය ක්‍රියාවලියේ නිරත වීම. හරි ලේසියිනේ. වචන අමාරු නෑ. එතකොට මෙන්න මෙහෙම ලියා ගන්න පුරවැසි මාධ්‍ය වේදේ යනු ලියා ගන්න. පුරවැසි මාධ්‍ය වේදේ යනු දැන් ලියා ගන්න ඈ. පුරවැසි මාධ්‍ය වේදේ යනු සාමාන්‍ය පුරවැසියා මාධ්‍ය ක්‍රියාවලියෙහි නිරත වීමයි. සාමාන්‍ය පුරවැසියා මාධ්‍ය ක්‍රියාවලියෙහි නිරත වීමයි. මෙහිදී තොරතුරු සම්පාදනය වන්නේ පුරවැසි දෘෂ්ටිකෝණයකිනි පුරවැසි මාධ්‍යවේදියාට මාධ්‍ය කර්මාන්තය පිළිබඳ
නිපුණත්වයක් හෝ වෘත්තීමය අවබෝධයක් නොමැති උවද නිපුණත්වයක් හෝ අවබෝධයක් නොමැති උවද නිපුණත්වයක් හෝ වෘත්තීය අවබෝධයක් නොමැති උවද තොරතුරු සම්පාදන කාර්යයක තොරතුරු සම්පාදන කාර්යයක නිරත වේ පැහැදිලිද right ඒක ඔනෝයි කෙටි හැදින්වීමක් කරන්න පුළුවන් ආඩ උනන් තව දීර්ඝව හැදින්වීමක් කරන්න පුළුවන් right දැන් අපි ගත්ත පුරවැසි මාධ්‍යවේදී ලක්ෂණ හතරක් ඇසුරින් පැහැදිලි කරන්න තියෙන්නේ අන්න පළවෙනි ලක්ෂණේ ලියා ගන්න කොහොමද පළවෙනි ලක්ෂණේ පුරවැසියන් විසින් මාධ්‍ය වාර්තා කරන්නේ මේකේදී පැහැදිලි කිරීමේදී ලියුවා පුරවැසියන් විසින් මාධ්‍ය වාර්තා කරන්නේ සම්බන්ධයෙන් ලියා ගන්නකො පුරවැසියන් විසින් මාධ්‍ය වාර්තා කරන්නට සම්බන්ධ වීම ලියාගත්තද දැන් ඔයා මේක පැහැදිලි කරන්න ඕන කරද්දි මොකද්ද මෙන්න මෙහෙම ලියා ගන්න මම දැන් චුට්ටක් වේගෙන් කියන්න මෙන්න මෙහෙම ලියා ගන්න හොඳට ලියා ගන්න ඈ පුරවැසි මාධ්‍යකරණයේ නිරත වන්නේ සාමාන්‍ය පුරවැසි මාධ්‍යයේ නිරත වන්නේ සාමාන්‍ය පුරවැසියන්ය පුරවැසි මාධ්‍යකරණයේ නිරත වන්නේ සාමාන්‍ය පුරවැසියන්ය ඔවුන්ට වෘත්තීමය අවබෝධයක් නොමැත දෛනික ජීවිතයේ මුහුණ පාන සිදුවීම් සිද්ධීන් තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් පැහැදිලි කර දීම ඔවුන් විසින් සිදු කරයි. ඒ සඳහා අද වන විට අන්තර්ජාලය ජංගම දුරකථන right ඒ සඳහා පොඩි සංකේතන බාධා ඔය ඉතින් මොනවද මේ ප්‍රේවා මේන්ටේන් කරනකොට ඔය වගේ දේවල් එනවා මෙහෙට අදත් ඇස්ස අන්තර්ජාලයේ ජංගම දුරකථනයේ සමාජ මාධ්‍ය භාවිත කරනු ලබයි right උදාහරණයක් කියලා අනිවාර්ය උදාහරණේ දාන්න දෙයාගෙන උදාහරණයක් කියලා දාන්න උදාහරණය කියලා ලියාගෙන උදාහරණයක් ලෙස මොකද්ද ගංවතුර ආපදා තත්ත්වයක් පිළිබඳ පුරවැසියෙක් විසින් සමාජ මාධ්‍ය හරහා තොරතුරු හුවමාරු කිරීම තවත් උදාහරණයක් ලෙස U reporter I reporter හරහා තොරතුරු වාර්තාකරණයේ නියැලීම හරහා තොරතුරු වාර්තාකරණයේ නියැලීම right good දැන් ඔයාලට ඊට වඩා ඔක විස්තර කරගන්න පුළුවන් මම දැන් අපිට වෙලාවක් තියෙන නිසා කියන්නේ කාල වේලාව ප්‍රශ්න තියෙන නිසා මගේ මේකෙන් කියන්නේ කෙටියෙන් මේ ටික පැහැදිලි කරනවා ඔයාලා ඊට වඩා පැහැදිලි කරලා ලියන්න right ඊගොල්ලෝ ප්‍රභු දෘෂ්ටි කෝණයට වඩා පුරවැසි දෘෂ්ටි කෝණයක් ඉස්මතු වීම දැන් ඔයාලට තේරෙනවා පුරවැසි මාධ්‍යයේ පුරවැසියානේ එතකොට එයා දේවල් දිහා දකින්නේ මහා ලොකුවට දකින්නේ නැහැ
දැන් හිතන්න තෙල් පෝලි මේ දවස්වල යනවා තෙල් පෝලි ප්‍රශ්න යනවා. හරිද? නෑ තිබ්බා. දැන් නෑ මේ දවස්වල තෙල් පෝලි නෑ. පහුගිය දවස්වල පුරවැසි මාධ්‍ය වාර්තා කරේ පුරවැසි හඬ ආවා එළියට ඔයා දකිනවා මේ දවස්වල මෙහෙමයි අපිට තෙල් නෑ අපිට ගොයන් ටික කපා ගන්න නෑ අපිට මේ වැඩ ටික කරගන්න අපිට කොහෙවත් යා ගන්න නෑ. අන්න එක තමයි පුරවැසි දෘෂ්ටිකෝණය කියලා කියන්නේ. හරිද? ඕක ඇවිල්ලා වෙන කෙනෙක් දකින්න ඔය කෝණින්ද? නෑනේ. ඔය කෝණෙන් දකින්නේ නෑ. විද්‍යුතේ කොයිට වඩා වෙනස් මාධ්‍යවේදියෙක් වෙන කෝණකින් දකින්නේ. මොකද්ද? එයා කියනවා නෑ මේ තෙල් අර්බුදය ඇවිල්ලා තියෙන්නේ ලෝක යුද තත්ත්වයක් හේතුවෙන් තමයි තෙල් අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. එයා දකින්නේ වෙන දෘෂ්ටි කෝණකින්. පුරවැසි මාධ්‍යවේදී ඒ කර්ම සම්බන්ධව දකින්නේ වෙන දෘෂ්ටි කෝණකින්. තේරුණාද කතන්දරේ? අන්න පුරවැසි දෘෂ්ටි කෝණයකින් තොරතුරු වාර්තාකරණය වීම. පැහැදිලි නේද? ඔයා එතකොට ඒක වාට කැමති උදාහරණකින් පැහැදිලි කරගන්න පුළුවන්. ඒක කෙටියෙන් පැහැදිලි කරලා අර මං කියපු උදාහරණය හෝ වෙනත් උදාහරණයක් එතෙන්ට දාන්න. උදාහරණය වැදගත්නේ. උදාහරණයකට ලකුණු හම්බ වෙනවා කියලා දන්නවනේ. උදාහරණය අනිවාර්යෙන් දාන්න දෙන්න. right. ඊට පස්සේ නව තාක්ෂණයේ භාවිත වේ. නව මාධ්‍ය තාක්ෂණයේ භාවිත වේ. මොනවද? ඔයා පුරවැසි මාධ්‍යකරණයේදී මෙන්න මෙහෙමයි ළමයි ඔයා මේකට උත්තරේ කියන්නේ. පුරවැසි මාධ්‍යකරණයේදී පුරවැසි මාධ්‍යවේදියාට කැමරා වෙන්න පුළුවන්, මයික්‍රොෆෝන් වෙන්න පුළුවන්. අර අන්නේ වගේ හොඳ ටෙක්නිකල් දේවල් තියෙනවද? නැහැ. එයාලා ටෙක්නිකල් දේවල් අඩු. හැබැයි එයාලා අතේ හැමෝම අතේ තියනවා මොකද්ද? ජංගම දුරකථනය. ජංගම දුරකථනය. අන්තර්ජාලය. ඊට පස්සේ එයාලා පාවිච්චි කරන සමාජ මාධ්‍ය. අන්නේම තියෙනවා. අන්නේ දේවල් තමයි එයාලගේ මොනවද? YouTube, Facebook එක, TikTok එක. අන්නේව තමයි එයාලා මොනවද? නව මාධ්‍ය මෙවලම් ටික වෙන්නේ. තේරුණා නේද? මේන මේ නව මාධ්‍ය තාක්ෂණයේ භාවිත කළා තමයි එතකොට පුරවැසි මාධ්‍යවේදියා පුරවැසි මාධ්‍ය ක්‍රියාවලියේ නිරත වෙන්නේ කියලා ඔයා එතෙන්ට ලියන්න. එහෙම ලියලා උදාහරණයක් ලෙස කියලා මොනවාද? ක්‍රියානතුර සිදු අවස්ථාවක අදාළ ක්‍රියානතුරෙහි තොරතුරු මොනවාද? YouTube හරහා හෝ ඡායාරූප හෝ වීඩියෝ ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීම කියලා ඔයා උදාහරණයකින් එතෙන්ට ඒක උදාහරණේ ගන්නට ප්ලග් කරන්න ඕනේ. තේරුණාද? right. ඊගාවට වෘත්තීමේ වාර්තාකරණය සිදු නොවේ. තේරෙනවනේ? YouTube එකේ හරි මොකේ හරි Facebook එකේ හරි live එකක් යනකොට එතන වෘත්තීමේ මාධ්‍ය වාර්තාකරණයක්ද නැහැ. දැන් ඔයා මේක පැහැදිලි කරද්දී ඔයා ලියන්න ඕන මෙහෙම රූපවාහිනිය ගුවන් විදුලියේදී තොරතුරු වාර්තා කිරීමේදී එතන ඉන්නේ වෘත්තීමේ මාධ්‍යවේදී. එයාලා නිශ්චිත පිටපතකට අදාළ තොරතුරු ඉදිරිපත් කරන්නේ. හැබැයි පුරවැසි මාධ්‍යවේදියාට ඒ විදිහේ හැකියාවක් නැහැ. එයා වෘත්තීමේ වාර්තාකරුවෙක් නෙමෙයි. එයා වෘත්තීමේ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ අවබෝධයකුත් නැහැ කියන එක ඔයා ලියන්න ඕන. තේරුණා? ඕක ලියා ගන්න බැයිද බං? ඕක ලියා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ ළමයි පුරවැසි මාධ්‍යවේදී මේ දක්ෂණය ලියා ගන්න ළමයි. ජනමාධ්‍යමකින් අවධානයට ලක් වූ සමාජ දේශපාලනික ආර්ථික සහ සංස්කෘතික කරුණු පිළිබඳ අවධානය යොමු කරයි කියන එක ලියා ගන්න. ලියා ගන්න ඒ කරුණ. කැඩි කැඩි දෙහෙන්නේ. හරි ගියා නේද? good. හරිද? එලකිරි. හරිද? දැන් ක්ලියර්ද? පැහැදිලිනේ? මේ chat එක දානවා කැඩි කැඩි දැහෙන කියලා බලන්න චුට්ටක් කියන්න. අපැහැදිලියයි මට කියන්න. ටක් ගන්න කියන්න. මේ වේදයේගේ ප්‍රශ්න ලබයි. මේ දැනුත් වහිනවා හොඳටම අකුරු ගහ. සංවේදන බාධක රැසක් මැද්ද මේ ක්ලාස් එක කරන්නේ අද. chat එකට දාන්න. අපැහැදිලිද? දැන් හරි එලකිරි. right. ජනමාධ්‍ය වගේ අවධානයට ලක් වූ සමාජීය දේශපාලනික ආර්ථික සහ සංස්කෘතික කරුණු පිළිබඳ අවධානය යොමු කරයි. ඒක සරල උදාහරණයක් කියන්නම් බං. හරිද? දැන් හිතන්න දැන් අපි ගත්තොත් ඔය ආභරණ ඊට පස්සේ ඔය එක එක ප්‍රදේශවල අලි මිනිස් කැටුම තියෙනවා. යාළුවා හැමදාම අලි මිනිස් කැටුමත් එක්ක දුක් විඳින්නේ නැද්ද බං? දුක් විඳිනවා. ඒකට යාළුවාගේ අවධානයට යොමු වෙන්නේ ඒවා. හැබැයි ජනමාධ්‍යෙ හැමදාම ඕක ගැන අවධානය යොමු වෙනවද? නැහැ. ඒකට ඒ අය පුරවැසි මාධ්‍යවේදීන් විදිහට යාළුවාගේ හඬ අවදි කරමින් යාළුවාගේ ප්‍රශ්න ගැන කියන්නේ නැද්ද? දැන් තේ දළු නෙල්න කට්ටිය. හරිද?
වත්තු ප්‍රජාව. එයාලට තියෙන යාළගේ ප්‍රශ්න. ඒතර එයාලා පුරවැසි මාධ්‍ය වාර්තා කරනේදී යාළගේ ප්‍රශ්න නෙමෙයි යාළා කියන්නේ. යාළගේ ප්‍රශ්න කියන්නේ. තේරෙනවද සිද්ධිය? ඉතින් අර ඒ විදිහට අර ජනමාධ්‍ය වගේ අවධානයට ලක් නොවිච්ච සමාජීය දේශපාලනික ආර්ථික සංස්කෘතික කරුණු පිළිබඳව අවධානය යොමු කරනවා. අනිත් එක තමයි නිර්වද්‍යතාවය පිළිබඳ ගැටලුවයි. එයාලා ප්‍රූෆ් එකද ඔප්පු කරන දේවල් එයාලා ලූකාරයේ දේවලුත් කියනවා. එයාලට හම්බෙන ගොසිප් කටකතා වගේ දේවල් වාර්තාකරණය කරනවා. ඇයි? එයාලා ඔප්පු කරලා තහවුරු කරගත්ත දේවල් කියන්න ඕනේ කියලා එයාලට දෙයක් තියනවද? නෑ. ඇයි? වෘත්තීය මාධ්‍යවේදීද නෑ. උදාහරණ උදාහරණයක් විදිහට ගංගවතුරක් ගෙලුවා කියලා. ගංගවතුරක් ඇවිල්ලා එයාලා Facebook එකේ හරි කොහේ හරි තොරතුරු ටිකක් දානවා. මාර වැඩේ මෙහෙම අද මෙන්න මේ ප්‍රදේශයේ ගංගවතුර ගියා. පුජ්‍යලීන් 60 දෙනෙක් විතර මැරිලා, ගෙවල් 15ක් විතර මේවා වෙලා. ඇත්තටම මෙහෙම වෙලා නැති වෙන්නත් පුළුවන්. හැබැයි එයාලා ප්‍රූෆ් එක්ක ඔප්පු කරන්නේ නැති තොරතුරු වාර්තාකරණය කරනවා. ඒක නිසා මොකද වෙන්නේ? නිර්වද්‍යතාවය පිළිබඳ ගැටලු මතුවෙන්න බැරිකම නැහැ. පැහැදිලි නේද? ආචාර ධර්ම පිළිබඳ ගැටලු ඇති වෙයි තිබීම. ආචාර ධර්ම දන්නේ කුණු හarp කියවෙනවා. එයාලා තින් තේරෙනවද? අර ඒ වගේ ආචාර ධර්ම පිළිබඳ එයාලට අවබෝධයක් තියෙනවද? නැහැ. ඒක නිසා ආචාර ධර්ම පිළිබඳ ගැටලු මතුවෙනවා. right? ඉතින් මෙන්න මේ වගේ ඒ වලින් ඔයාලට තේරෙන්නේ නැති මෙන්න මේ වගේ කරුණු හතරක් ඔයා පැහැදිලි කරගත්තොත් මේ මැච් එක හොඳට ගොඩ දා ගන්න පුළුවන්. හතරක් පැහැදිලි කරනවා. පැහැදිලි කිරීම උදාහරණෙත් එක්කම දාන්න. මම දැන් හැම වෙලේම උදාහරණයක් කිව්වා. උදාහරණෙත් එක්ක දැම්මොත් තමයි වාට ලකුණු 16ම ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලි කතන්දරේ. ඔන්න අපි එක ප්‍රශ්නයක් ඉවර කරා. අපිට එක ප්‍රශ්න ඉවර කරන්න පැය භාගයක් විතර ගියා. සෑහෙන වෙලාවක් යනවා. මට තේරෙනව නේද? right? දැන් ඒ සාකච්ඡා කරපු ප්‍රශ්න පුතේ ඔයාට තේරුණාද? මම මේක ලියා ගන්න ස්ක්‍රීන් එකේ තියලා මට ඔයා කියන්න මේ සාකච්ඡා කරපු ප්‍රශ්න ඔයාට තේරුණාද? right. එලකිරි. තේරිලා තියෙනවා. අපි දැන් පොඩි වෙනසක් කරමු. වෙනසක් නෑ. එකම දිගට මේවා සාකච්ඡා කරන්න බෑ. පොඩි වෙනසකට යන්නේ නේද? වෙනසකට කියලා ෆිසිකල් ෂෝ එකක් දානවා වගේ එකක් නෙමෙයි ඈ. මේ MCQ එකක් කරලා බලමු. දැන් ඔන්න පොඩි අපි ඇක්ටිව් වෙමු. ඔන්න පළවෙනි ප්‍රශ්නේ තමයි. ඔන්න මම දැන් ඔයාලා chat එකට දාන්න ඕන මේකට උත්තරේ ඈ. මම ඔයාලට එවලක් තියෙන්නේ. මේකට උත්තරේ දාන්න ඕන. සංවේදන බාධාවක් නොවන්නේ. මාධ්‍ය බාධක, අර්ථ බාධක, ශබ්ද බාධක, පාරිසරික බාධක, තාක්ෂණික බාධක. chat එකට දාලා ටක් ගාද්දි මේකට උත්තරේ දාන්න. මාධ්‍ය බාධක, අර්ථ බාධක, ශබ්ද බාධක, පාරිසරික බාධක, තාක්ෂණික බාධක. සංවේදන බාධකයක් නොවන්නේ. right, good. ඔන්න වැටෙනවා. chat එකට වැටෙනවා. හොඳයි. හොඳයි. නියමයි. මොකද්ද බං? මොන නෑ මේක පැහැදිලි කරගමු. මේ විදිහට අපි කරමු. අපි එන්ගේජ් වෙනවානේ එතකොට. ප්‍රධාන වශයෙන් බාධක වර්ග දෙකයි. බාධක වර්ග දෙකයි. මොනවද පුතේ බාධක වර්ග දෙක? ප්‍රධාන බාධක වර්ග දෙකයි. එනවයි මාධ්‍ය බාධක සහ අර්ථ බාධක. තේරුණාද? පාර්ශවික බාධක අයත් වන්නේ මාධ්‍ය බාධක වලට. තාක්ෂණික බාධක ඇති කරන්නේ මාධ්‍ය බාධක වලටම තමයි. එතකොට ශබ්ද බාධා කියලා බාධක වර්ගයක් තියෙනවද? නෑ. ඔන්න එහෙනම් වැරදි උත්තරේ අපිට හම් වෙනවා. මොකද්ද පුතේ වැරදි උත්තරේ? ශබ්ද බාධා. හරි නේද? ගොඩක් අයගේ හරි. very good. අන්නේ උත්තරේ ගන්න. chat එකට දාන්න. අපි යමු දෙවෙනි කරත් යන්නේ. දෙවෙනි කරේ. සංවේදන පළවෙනි පාඩමේ හරි ලේසි ප්‍රශ්නයක්. සංවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය විෂයක් ලෙස ඉගෙනීම ආරම්භ කළ පළමු විශ්වවිද්‍යාලය වන්නේ මොකද්ද කියලා අහන්නේ පළවෙනි පාඩමේ ප්‍රශ්නය. මම කිව්වේ කියවා අවබෝධ කරගත යුතුයි කියලා. සංවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය විෂයක් ලෙස ඉගෙනීම ආරම්භ කළ පළමු විශ්වවිද්‍යාලය මොකද්ද? දාන්න chat එකට. දාන්න chat එකට.
හරි. හරි උත්තරේ. ගොඩක් අයගේ හරි. මොකද්ද විශ්වවිද්‍යාලය? ඉලිනොයිස් සරසවිය. හරිද? ඉලිනොයිස් සරසවිය ඉලිනොයිස් විශ්වවිද්‍යාලය. හරි උත්තරේ. දැන් අපිට මෙතන සමහර අය වැරදිලා දාන පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය කියලා. පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය ඒක වැරදි. පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය තමයි පර්යේෂණය කරේ මහාචාර්ය විල්බර්ස්ට්‍රාම් සිදු කරපු පර්යේෂණය. ඒක හරිද වැරදිද කියලා බලපුව අර ළමයි කණ්ඩායම් දෙකකට බෙදලා එක කට්ටිය ප්‍රචණ්ඩත්වයේ සහිත වැඩසටහන අනිත් කට්ටිය ප්‍රචණ්ඩත්වයේ රහිත වැඩසටහන දාන්න. ඒ පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය. මෙතන සමහර වෙලාවට දාලා තිබුණා නම් එහෙම කැල්වින් විශ්වවිද්‍යාලය කියලා. නේද? ඒක ලංකාවේ ප්‍රථම වට සංවේදන විෂය උගන්වපු විශ්වවිද්‍යාලය තමයි කැල්වින් විශ්වවිද්‍යාලය. ඒත් නෑ. ඒ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය ප්‍රථම ජන සංවේදන අධ්‍යයනශය තමයි කැල්වින් විශ්වවිද්‍යාලය. රයිට්? දැන් හරි ලේසි. ඒ ඔය වගේ උත්තරේ ගහගන්න බැයිද බං? මේ වෙනකොට පාඩම් කරලා තියෙනවා. රයිට්. අපි යනවා තුන ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව නම් පාඨමාලාව ආරම්භ කිරීමට පුරෝගාමී වූ පුජ්‍යලයා කවුද? දානටක් ගාද්දී පුවත්පත් කලා පාඨමාලාව පටන් ගන්න ආරම්භ දායකත්වයේ දක්වපු පුජ්‍යලයා දානටක් ගාද්දී chat එකට. පුවත්පත් කලාව. පාඨමාලා දෙකක් අපිට හම්බ වෙනවා. එක පාඨමාලාවක් තමයි පුවත්පත් කලාව, අනිත් පාඨමාලාව පුවත්පත් කලා වේදය. අතකයි? පුවත්පත් කලාව පාඨමාලාව පටන් ගන්න උදව් කරේ නැත්නම් මූලිකත්වයේ ගත්තේ කවුද? දන්නවා. කවුද? ආචාර්ය එඩ්වින් ආර්යදාස ඊරියෝගොල්ල මහතාගේ IMR ඊරියෝගොල්ල මහතා තමයි ඒ වෙනකොට අධ්‍යාපන ධූරයේ දරුවේ කියලා මතක තියාගන්න. ඉච්චර දේවල් නෙමේ. මේ වගේ ප්‍රශ්නයකට උත්තර බැයි නම් ප්‍රශ්න සැකසය කරන ළමයි විභාගෙට යන්නත් එපා ඈ. ලේසි දේවල් හැබැයි මේවත් විභාගෙට අහලා තියෙනවා. ඊපස්සේ ඔන්න අපි යනවා නිකන් චුට්ටක් අග්ගිස්සේ පාඩමකට. මම මේ අද මික්ස් එකේ හැදුවේ පේපරේ. ඔයාලට කොච්චර කව වෙලා තියෙනවද මම නිකන් පොඩි අදහසක් ගන්නත් එක. මේ කියවන පරිශ්‍රණයක් යන කුමනෝ දැන් ශේෂ්ඨ පිළිබඳ ඉතාසලකිලේ සොයා බැලීම හෝ විමසීම මගින් නව කරුණු එකතු කර ගැනීමයි යන නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ කවුද කියලා අහනවා. කවුද ළමයි? දාන chat එකට ටට්ටක් ගාද්දී. දාන chat එකට ටට්ටක් ගාද්දී. දාන chat එකට ටට්ටක් ගාද්දී. good. ගොඩක් අය දාන ඔන්න ඔව් හරි. ගොඩක් අයගේ උත්තරේ හරි. මොකද ළමයි උත්තරේ? ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. right? good. ඔය වගේ ඉතින් මේවා කරගන්න ඕනේ. දැන් පාර පරීක්ෂණ කරලා මොන හොඳ අරුණ ශේෂ්ත්‍රයක් පදමද මියුසික් එකක් නව පාඩමක් කරලා එකතු කර ගැනීම. මේක මොන පාඩමද? මේක සමීක්ෂණ පාඩම. සමීක්ෂණ පාඩම. සමීක්ෂණ කියන්නේ 12 වෙනි පාඩම. ගොඩක් වෙලාවට අර මතක තියාගන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්නේ 1 2 3 පාඩම් වලින් ආයෙත් 11 12 පාඩම් වලින් මෙන්න මේ වගේ ප්‍රශ්න අහනවා. අනිත් පාඩම් වලින් උදාහරණ මේ පාඩම් වලින් විශේෂයෙන් අහනවා. right. ඔන්න අපි යන් පස්සේ ප්‍රශ්නෙට. බාහන ලේසි ප්‍රශ්න. විශේෂිත අවස්ථාවන්ට අනුකූල ලෙස ප්‍රතිරූපයක් හෝ තර්කයක් ගොඩනගෙන සම්බන්ධ මාලාව කියන්නේ මොකද්ද? පහ උත්තරේ. උත්තර දීලා තියෙනවා ශූර මෙහෙයවීම, සඵලත්වයේ, අදාළත්වයේ, ඒකාකෘතිකතාවය, විශ්වසනීයත්වය කියලා කියනවා. මොකද්ද උත්තරේ? විශේෂිත අවස්ථාවයන්ට අනුකූලව තර්කයක් ප්‍රතිරූපයක් තර්කයක් ගොඩනගෙන සම්බන්ධ මාලාව. දෙන්න බලන්න උත්තර 1 2 3 4 5 තියෙනවා. දාන chat එකට ටට්ටක් ගන්න. මම මේක විශේෂයෙන් බලනවා කවුද හරියට දාන්නේ කියලා. ගොඩක් අය 2 4 3 දාන්න හැමෝම බලන්න chat එකට දාන්න. තුන හරි. විශේෂිත අවස්ථාවන්ට අනුව ප්‍රතිරූපයක් හෝ තර්කයක් ගොඩනගෙන සම්බන්ධ මාලාව අපි ඒකට කියන්නේ ළමයි ඔයාලා ගොඩක් අය වැරදීනේ අනේ. අරද්දන්න එපා. අපි ඒකට කියනවා දැන් හිතන්න මෙන්න මෙහෙම විශේෂිත අවස්ථාවන්ට අනුව ප්‍රතිරූපයක් හෝ තර්කයක් ගොඩනගෙන සම්බන්ධ මාලාව. දැන් ඔයාලට මතකද ලංකාවේ ලස්සන කැම්පේන් එකක් ගියා. ඒ කැම්පේන් එකේ නම රට අනුරට දූෂණය නවත්තලා මේ වැටිච්ච රට ගොඩනගන්න ඕනේ කියලා තර්කයක් හදලා මේ රට ගොඩනගන්න පුළුවන් මට විතරයි. මේ රට ගොඩනගන්න අනුරට රට වාර දෙන්න රට අනුරට කියලා කැම්පේන් එකක් හදලා
මිනිස්සු ඔක්කොම ටික මේ අරමුණට මෙහෙවුව නේද? අන්න ඒකට අපි කියනවා පුතේ මොකක් කියලාද? අනේ බං ශූර මෙහෙවීම කියලානේ කියන්නේ. ශූර මෙහෙවීම. ඔය වගේ ලේසි එකක් නව වරද්දන්න එපා ඈ. ශූර මෙහෙවීම කියලා කියන්නේ. එතකොට බහුතරය මම දක්වා බහුතරයක් වැරදි. වරද්දන්න එපා ඔය වගේ ඒවා. 6 දැන් මම ඔයාලට ඔක PDF එකේ වෙලා තියෙන්නේ. ඔයාලා print out එකක් දාගන්න නැත්නම් ඔක PDF එක ඔයාලා මන් දන්නේ නැද්ද ඔයාලා ඉතින් විනාශ කරගන්න ඕන ඈ. ඊගාක 6 සංනිවේදනයේ ආරම්භුනේ කවද්ද කියලා යහන්නේ. හරි ලේසි ප්‍රශ්නයක්නේ මම පළවෙනි පාඩමේදීම කතා කරන ප්‍රශ්නයක්නේ. සංනිවේදනයේ ආරම්භුනේ කවද්ද? 1. පෘථුවිය පහළ වීමට පෙර සිටය. ලේඛන ආරම්භ වූ 16. කෝණිය නිර්මාණය කළ දා පටන්නේ පුරුදු සමයෙන් පසුවේ මිනිසා සිතන්නට පටන් ගත් දින සිටේ. දියල්ල බලන්න උත්තර. මොකක්ද දෙන උත්තරේ? හරි ලේසියිනේ බං. මිනිසා මොනවා කරන්න පටන් ගත්තට සංනිවේදනයේ පටන් ගන්න. මිනිසා සිතන්නට පටන් ගන්න මොහොතේ සිට. සංනිවේදනයේ පටන් ගන්න. හරි ලේසි උත්තරයක්. එන උත්තරේ. මිනිසා සිතන්නට පටන් ගත් 16. ලේසි. ඔය වගේ ඒවා කෙලව ගන්න එපා. අපි යනවා ඊගාට. සමාජානියෝජනයේ පළමුව ප්‍රධාන ආයතනයේ සැලකෙන්නේ මොකක්ද කියලා අහනවා. හරිද? සමාජානියෝජනයේ පළමුව ප්‍රධාන සාධකයේ සැලකෙන්නේ මොකක්ද කියලා අහනවා. සමාජයයි පාසලයි විධිමත් ආයතනයි පවුලයි ආගමයි. දෙන්න බලන්න ටට්ටක් ගාදී උත්තරේ. හරි good. අර බහුතරයකින් එනවා උත්තරේ. මොකද්ද උත්තරේ? 4 කියලා එනවා. හරි. උත්තරේ 4 තමයි. ලේසි බං. ඕවා ලේසි. හැබැයි ඔන්න මේක මතක තියාගන්න සමාජානියෝජනයේ සම්බන්ධව විභාගෙට ලකුණු 8 ප්‍රශ්නයක් එන්න පුළුවන් තැන. ඒක නිසා මම මේක චුට්ටක් පැහැදිලි කරන්නම් අනේ ඔයාලට. සමාජානියෝජනය කියන්නේ මොකද්ද? සමාජානියෝජනය කියලා කියන්නේ පුතේ පවතින සමාජ තත්ත්වයන්ට අනුව ඔයා ලියා ගන්න ඕනේ මේව පවතින සමාජ තත්ත්වයන්ට අනුව පුජ්‍යලයා හැඩගැස්වීමට අපි කියනවා සමාජානියෝජනය කියලා. දැන් කේස් එක මේ දාගෙන පළමුව ප්‍රධාන ආයතනය ලෙස සැලකෙන්නේ මොකක්ද කියලානේ. ඔයා දන්නවද සමාජානියෝජනයේ ආකාර දෙකයි. මොන අපි යනවා බෝඩ් එකට. මම මේක චුට්ටක් පැහැදිලි කරලාම දෙන්නම් නේ. සමාජානියෝජනයේ ආකාර දෙකයි. මොනවද ළමයි සමාජානියෝජනයේ කියන්නේ අවදීන් දෙකකදී සිද්ධ වෙනවා. ඒ අවදීන් දෙක තමයි ළමයි ඒ අවදීන් දෙක තමයි ප්‍රාථමික සමාජානියෝජනය. මේකෙන් පුළුවන් විභාගයට සමාජානියෝජනය කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 8 ප්‍රශ්න. ඒක නිසා ලියා ගන්න. ප්‍රාථමික සමාජානියෝජනය අනිත් එක ද්විතීක සමාජානියෝජනය. හරිද? ප්‍රාථමික සමාජානියෝජනය කියලා කියන්නේ පවුල, පාසල, ආගමික ස්ථාන, කියන්නේ පන්සල වගේ තැන්වලින් පුජ්‍යලයේ ඒ පරිසරයට අනුව හැඩගැහෙන එකට. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයා ඉන්න විදිහෙන් ඔයාගේ ගෙදර ස්වරූපය පේන්නේ නැද්ද? ඉතින් ඔයා දැන් හිතන්න එක වසර දෙක වසර ළමෙක් ඉස්කෝලේ ගියාට පස්සේ ටීචර් එක ගනුදෙනු කරන විදිහෙන් ටීචර් දන්නවා ගෙදර ස්වභාවය. හිතන්නේ මේ ළමයා ඉස්කෝලේට ගියවම පළවෙනි දවසේ ඉඳන්ම කුණු අරප කියන්න, ගහ ගන්න, බැන ගන්න පටන් ගන්නවා. ගෙදර ස්වභාවය නේද ළමයාගෙන් මේ පේන්නේ. ගෙදර අම්මා තාත්තා ගහ ගන්නවා, බැන ගන්නවා. අයයි සමාජානියෝජනය වෙලා තියෙන විදිය. තේරුණාද? තව සමහර ළමයි ඉන්න ඉතා හොඳට පිළිවෙලට වැඩ කරනවා, අකුරුත් ලස්සනයි, වැඩත් පිළිවෙලයි, අඳින පල් දින විදියක් පිළිවෙල. අන්න ගෙදර අම්මා තාත්තා අර පිළිවෙලට ඉන්නවා. තේරුණාද? අන්න මුලින්ම එහෙනම් මිනිස්සේ සමාජානියෝජනය වෙන්නේ පවුල කියන එකකේ. පවුලෙන් ඊට පස්සේ පන්සලට යනවා, පන්සලෙන් පාසල් වලට යනවා. අන්න ඒ විදිහට සමාජානියෝජනය වෙනවා. තේරුණාද සිද්ධිය? right. එහෙනම් ඊගාවට දීතීක සමාජානියෝජනය. පුතේ දීතීක සමාජානියෝජනය කියලා කියන්නේ පවුල
පාසල නෙමෙයි. උසස් අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල, දේශපාලන පක්ෂ අන්නේ වගේ දේවල් වලින් සමාජානුයෝජනය. උසස් අධ්‍යාපන ආයතන සමාජය දේශපාලන පක්ෂ වගේ දේවල් වලින් සමාජානුයෝජනය වෙන අයට සමාජානුයෝජනයට අපි කියනවා දීතික සමාජානුයෝජනය. ඒ වගේම තමයි ළමයි මිනිස්සේ සමාජානුයෝජනය වෙනවා ජනමාධ්‍ය මගින්. ඔන්න ලියා ගන්න. මම මේ ලකුණු අටේ ප්‍රශ්නයකට කියලා හිතාගෙනම දෙන්නම් ඈ. ජනමාධ්‍ය මගින් සමාජානුයෝජනය වෙනවා. මේ ජනමාධ්‍ය මගින් සිදුවන සමාජානුයෝජනයේ කේස් එක තමයි මේක වගකීම් විරහිතයි. ජනමාධ්‍යයෙන් සිදුවන සමාජානුයෝජනයේ වගකීම් විරහිතයි. ඇයි වගකීම් විරහිත වෙන්නේ? හිතන්න පොඩි එකේ කාටුන් එකක් බලනවා. කාටුන් එකක වීරයා දුෂ්ටයාට හුදටම ගහනවා. හරිද? මෙයා මොකද ගා මම තමයි වීරයා කියලා හිතලා යත් ඉස්කෝලේ ගිහලා පොඩි එකෙක්ට ගැහුවොත් එහෙම මම ස්පයිඩර්මෑන් සුපර්මෑන් කියලා හිතාගෙන අන්න වැරදි විදිහකට සමාජානුයෝජනය වෙලානේ. පොඩි එකෙක් බලනවා චිත්‍රපටියක්. ඒ චිත්‍රපටිය අරක්කු බොන සිගරට් බොන දර්ශන ටිකක් තියෙනවා. අම්මා මේක තමයි වැඩේ කියලා පොඩි එකා ගිහිල්ලා අරක්කු සිගරට් බොන්න පටන් ගත්තොත් අන්න වැරදියට සමාජානුයෝජනයක් වෙලා නේද? අන්න ඒකයි කියන්නේ. ජනමාධ්‍යයේ සිදුවන සමාජානුයෝජනය වගකීම් විරහිත එකක්. හැබැයි ජනමාධ්‍යයේ පවතින සමාජ තත්ත්වයන්ට අනුව පුරවැසියා හැඩගස්වන්නේ නැද්ද? හැඩගස්වනවා. කොහොමද හැඩගස්වන්නේ? උදාහරණයක් විදියට කොවිඩ් කාලේ අපිට මාස් එක දාගන්න මීටරේ දුර ඉන්න සැනිටයිසර් කරන්න පරිස්සමින් ඉන්න කියලා කොවිඩ් කාලේ අපිට සමාජානුයෝජනය කරන්නේ නැද්ද? ඒ සිටුේෂන් එකට අනුව සමාජානුයෝජනය කරා. දැන් මේ දවස්වල ලෝකයේ සිද්ධ වෙන ෆැෂන් ඩිසයිනින් අලුත් වෙන ලෝකේ ගැන නේද? දැනුවත් කරලා ටෙලි නාට්‍යවල මේ දේවල් පෙන්නලා ලෝකෙ වෙනස් වෙන විදිහට අනුව අපි හැඩගස්සන්නේ නැද්ද? හැඩගස්සනවා. ඉතින් ඒකට අපි කියනවා මොකද්ද? ඒකත් සමාජානුයෝජනයම තමයි. right? ඉතින් සමාජානුයෝජනය මානසික මුලින්ම සමාජානුයෝජනය වෙන්නේ මොකෙන්ද? පවුලෙන් කියන එක මතක තියාගන්න. හරි. ප්‍රශ්න 7ක් ඉවරයි. හරි ඔන්න 8 වෙනි ප්‍රශ්නය. නිර්මාණශීලීත්වයේ මූලිකාංග පිළිබඳ ලියනාඩෝ ඩා වින්චි දක්වන ලද කරුණු යටතේ අයත් නොවන්නේ මොනවද කියලා අහනවා. 7 වෙනි පාඩම නිර්මාණාත්මක සංවේදනය. දාන්න බලන්න chat එකට. දාන්න බලන්න chat එකට. එළගෙන. දැන් ඔන්න නිර්මාණශීලීත්වයේ මූලිකාංග පිළිබඳ ලියනාඩෝ ඩා වින්චි විසින් දක්වන ලද කරුණු යටතට අයත් නොවන්නේ මොනවාද? මොනවාද ළමයිනේ? අයත් නොවන එක කරුණයි. මොකද්ද ළමයිනේ? සංවේදනය, සලුගමනය, කුතුහලය, සම්බන්ධතා, කලා විද්‍යා තුල්‍යතාවය, කායික මානසික තුල්‍යතාවය. ඔන්න ඔය ටික නේද? නිර්මාණශීලීත්වයේ මූලිකාංග ලියනාඩෝ ඩා වින්චි විසින් දක්වන ලද කරුණු ටික. එතකොට කුසලතා හා භාවිතය ලියනාඩෝ ඩා වින්චි දක්වපු එකක්ද? නෑ උත්තරේ අංකය 2. ඔය වගේ දේවල් නම් පුතේ මතක තියාගන්න නම් පාඩම් කරන්න වෙනවාම තමයි. 7 වෙනි පාඩම නිර්මාණාත්මක සංවේදනයේ මම ඔයාලට මේක කියලා දෙනවා. ඉතින් ලෝකෙත් නැති වෙන ජීවිතේ කවදාවත් අමතක කරන්න වෙන්න තමයි නිර්මාණාත්මක සංවේදනය කියලා දෙන්නේ. ඒ තමයි කැමතිම පාඩම. හරිද? මම පට්ට මාස පාඩම ආතල්ම පාඩම නිර්මාණාත්මක සංවේදනය මම ඔයාලට ලෝකෙත් නැති වෙන්න කියලා දෙනවා. හරි? අමාරු නෑ සුපිරි පාඩම. right. ඔන්න 9ට අපි යමු. ගුවන් විදුලි මාධ්‍යයේ ප්‍රවෘත්ති අවකාශයේදී භාෂා භාවිතයේ පවතින දුර්වලතාවයක් වන්නේ මොකක්ද කියලා අහනවා. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වල භාෂා භාවිතයේ පවතින දුර්වලතාවය මොකක්ද කියලා අහනවා. ටට්ටගාදී උත්තර දුන්න කෙටි වාක්‍ය නිර්මාණාත්මක බව විදග්ධ භාෂාව සරල බස පැහැදිලි භාෂාව. ටට්ටගාදී දුර්වලතාවය මොකක්ද කියලා යහන්නේ. දුර්වලතාවය දුබලතාවය මොකක්ද කියලා යහන්නේ. දාන්න බලන්න chat එකට ටට්ටගාදී.
දුර්වලතාවය. ඔව් very good. ඔයාලා ගොඩක් අය හරියට ආවා දුර්වලතාවයේ විදිහට. ඔව් විදග්ධ භාෂාවක් කියන එක ගුවන්විදුලියේ පරම කොන්දේසියක් තමයි ළමයි. ගුවන්විදුලියේ පරමම කොන්දේසිය තමයි සරල බව කියන එක. පරම කොන්දේසිය. කෙනෙක් කියන්න පුළුවන් නිර්මාණාත්මක බව කියලා. නෑ. පරිකල්පනයේ පුරුදු කිරීම කියලා කියන්න පුළුවන්. නෑ. පරම කොන්දේසිය තමයි සරල බව කියන එක. ඊට පස්සේ ගුවන්විදුලියේ තියෙන දුර්වලතාවය තමයි විදග්ධ භාෂාවක් කියන එක. මොකද්ද බං විදග්ධ භාෂාවක් කියන්නේ? දැනගන්න එපා. විදග්ධ භාෂාවක් විදග්ධ භාෂාවක් වෙච්චට අමාරු වචනයක පඬිත වචනයක සමහර වෙලාවට කතා කරන්නේ එකපාර සාමාන්‍ය කට්ටියට තේරෙන්නේ නැති වෙන්න කතා කරන්නේ අන්න ඒ වගේ එකට අපි කියනවා මොන භාෂාවක් කියලාද විදග්ධ භාෂාවක් කියලා කියනවා තේරුණාද විදග්ධ භාෂාවක් පාවිච්චි කරන එක තමයි දුර්වලතාවය right අපි යමු ටට්ටක් ගන්න සාකච්ඡා කරමු අපි දවස් මේවා කර ඉන්න බෑ යමු යාන්ත්‍රික පදනමකී සංවේදනයේ පිළිබඳ අදහස් දැක්වුවේ කවුද කියලා අහනවා. දාන්න ලේසි ප්‍රශ්නයක් නෙවෙයි මොන්ටිසෝරි ප්‍රශ්න. මෙන්න මේවා නම් වරද්දන්නත් එපා ඈ. විභාගයට යන්නත් එපා මේ වගේ එකක් වැරද්දුවොත් එහෙම. මම මොන්ටිසෝරි ප්‍රශ්න. යාන්ත්‍රික පදනමකී සංවේදනයේ පිළිබඳ අදහස් දැක්වුවේ කවුද කියලා අහනවා. ශ්‍රාමොස් කුඩ් විසින්, ෂැනොන් නියර් විසින්, හැරල්ඩ් ඩී ලැසෙල් විසින්, කාලා හුලන් විසින්, චාල්ස් කුලි විසින්. ඔව් chat එකට වැටෙනවා දරිවිඩි ගාලා කීයද වැටෙන්නේ දෙකට වැටෙන්නේ හරි ලේසි ප්‍රශ්නයක් බා දැන් යාන්ත්‍රික පදනමක ඔන්න මම ඔයාලට ටග් ආදී යාන්ත්‍රික පදනමේ ෂැනොන් නියර් විසින් ඉදිරිපත් කරපු යාන්ත්‍රික පදනමක යා කොහොමද ඒක ඉදිරිපත් කරේ කියන්නේ මම ටග් ආදී මතක් කරන්නම් අපි මේවා ඉදිරි මේ වේකේ කතා කරනවා මේ මුග දවසකින් හම්බෙච්ච නිසා මම පළවෙනි වතාවට හම්බෙච්ච නිසා ෂැනොන් නියර්ගේ ආකෘතිය එහෙම මතකයි නේද ඔයාලට ටග් ආදී ඇඳලා දෙන්නද මතක් කරලා දෙන්න ටග් ආදී මම ඔන්න මෙතන ඉන්නවා කවුද? තොරතුරු මූලාශ්‍රය. වාට ඔන්න ලියන්න. මෙතන ඉන්නවා සංඥා. නෑ සත්‍යෝ. මෙතන පණිවිඩය. මෙතන සම්ප්‍රේෂණාගාරය. බස් මෙතන තියෙනවා සංඥා. මේ පැත්තේ ඊතලේ යන්නේ. මෙතන සංඥා. පඩස් මෙතන ඉහළ අරගෙන දෙන්න. හරි. මෙතන සංඥා, මෙතන හිස් කොටුවා, මෙතන බාධා. අතන ඉහට අපුඩක් තියෙනවා බක්. ඉඩමදි ප්‍රශ්නයක් මතුණා. පොඩ්ඩක් මොකක්ද කියලා. හරි. ඒක ඔයාලට වෙනම වෙලාවක කියලා දෙන්නම්. හරිද? දැන් අපි ඒක ඔයාලා උත්තරේ හරි ෂැනොන් නියර් ආකෘතිය. ඊට පස්සේ 11 අපි 15 20ක් විතර වෙනකන් සාකච්ඡා කරලා යන් ආයේ රචනා ප්‍රශ්නයක් කියන කොටසට 11 ක්‍රියානතුරකින් දෙකක් බේරේ තුනක් බේරේ ඉහත ප්‍රවෘත්ති ප්‍රකාශයේ විශේෂත්වය වන්නේ මොකද්ද කියලා අහනවා ක්‍රියානතුරකින් දෙන්නේ බේරලා දෙන්නේ බේරිලා විශේෂත්වය මොකද්ද මේක ඔයාලා මීට කලින් අහලත් ඇති ඕන තරම් අහලා ඇති මොනවද දෙන්නේ බේරිලා දෙන්නේ තුන් දෙනේ බේරියට වැටිලා වගේ අදහසක් නේ මෙතන තියෙන්නේ මේක මොකද්ද උත්තරේ ශීර්ෂ පාඨවලදී මේ නිර්මාණශීලීත්වය විදග්ධ භාෂාව භාවිතය ව්‍යංගාර්ථයේ දීමයි ශ්‍රීජීවක සහිත භාෂාවක් භාවිතය සරල භාෂාවක් සහිත වීමයි මොකද්ද උත්තරේ දෙන්න බලන්න උත්තරේ right good හරියටම හරි මොකද්ද ළමයි උත්තරේ ශීර්ෂ පාඨයේදී මේ නිර්මාණශීලීත්වය ශීර්ෂ පාඨයේදී මේ නිර්මාණශීලීත්වය හරියට හරි ලේසි ඊබීටයිල සංස්කෘතිය පිළිබඳ නිර්වචනය ඇතුළත් අංගයක් නොවන්නේ මොකද්ද කියලා අහනවා 12ට සිරිත්විත් නීති හුරු පුරුදු හැකියාවන් ආයත් නීති පොදු වටිනාකම් කියලා තියෙනවා 12ට උත්තරේ මොකද්ද ළමයිනේ 12ට උත්තරේ අර මේ වගේ ඒවා නිර්වචන පාඩම් නැහැනේ බං උඹලට මොකද්ද ළමයි 12ට උත්තරේ සිරිත්විත් හැකියාවන් හුරු පුරුදු ඇතුළත් සංකීර්ණ සමස්තය කියලා නිර්වචනයක් තිබ්බේ ඊබීටයිලගේ ඉටයිලගේ නිර්වචනය එතන නැත්තේ පුතේ මොකද්ද මොන ගොඩක් අය පාඩම් නැති උන් ටිකට ඔන්න බැරි වෙන තැන පොදු වටිනාකම් නිර්වචනේ නෑ ඉබීටයිලගේ ඔන්න ඔයා මතක තියාගන්න ඔයාට නිර්වචන බෑ ගොඩක් අයගේ වැරදි ඉතින් මම ඕකටත් විසඳුමක් දෙනවනේ මං ඉන්නේ ඔයාට වැඩ කරන්නනේ ඔයාගේ රිසල්ට් එක ගොඩ දාලා දෙන්නනේ මං මොකද්ද දෙන විසඳුම ඔයාට මම දෙනවා පුතේ සුපිරි නිර්වචන කොලයක් තේරුණාද නිර්වචන කොලයක් දෙනවා මේ නිර්වචන කොලේ තියෙන විශේෂත්වය තමයි
සිලබස් එකේ තියෙන සියලුම නිර්වචන ටික මේකේ තියෙනවා. පාඩමට වෙන් කරපු ලස්සන නිර්වචන පොලයක් තියෙනවා. ඒක ළඟ තියාගත්ත කියන්නේ දවසකට දෙක ගානේ පාඩම් කරත් ඔයාලට දවස් දෙක ගානේ පාඩම් කරත් නිර්වචන 50 ගණක් හැබැයි තියෙනවා. දවසට එක ගානේ පාඩම් කරත් ඔයාලට නිර්වචන ලකුණු 3-4 නම් ඊසි ගන්න පුළුවන් ඒ නිර්වචන පොලේ නිසා. ඔන්න මම එක ළඟම වෙනවා ඔයාලට නිර්වචන පොලේ ළඟ තියාගන්න නිර්වචන වලින් ඔයාලට එනවා විභාගෙට. එතකොට මේක පුළුවන් කියන්නේ ඉතින් ඔයාලට නිකම්ම ලකුණු ටිකක් එනවා කියන නිර්වචන ටික. right. වෙනවා ඊගාගේ 13. 13 මොකද්ද? යුද පුවත් වාර්තා කිරීම සඳහා භාවිත කළ මාධ්‍ය ජනතාවගෙන් තොරතුරු ලබා භාවිත කරන ලෙස ප්‍රථම වට ප්‍රකාශ කළේ කවුද කියලා යහන්න. දෙන්න බලන්න උත්තර ටික. සැමුවෙල් ෆ්‍රෙන්ඩෝෆ් විසින්, ජෝන් රීඩ් සාමියෝරා විසින්, ටිම් බර්නස්-ලී විසින්, මාෂල් මැක්ලූවර් විසින්, ඇරිස්ටෝටල් විසින්. 13ට උත්තරේ. දෙන්න බලන්න ඔන්න ඕවා තමයි වරදින්න ඔයාලගේ. බලන්න උත්තර ටික. ඒකත් හරියනව නේද? good. මරුනේ බා. ඔව් යුද පුවත් වාර්තා කිරීම සඳහා භාවිත කළ මාධ්‍ය ජනතාවගෙන් තොරතුරු ලබා දීම භාවිත කරන ප්‍රථම වාට කිව්වේ කවුද? ජෝන් රීඩ් සාමිතුමා තමයි. උත්තරේ හරි. very good. 14 ගෝලියක මග වෙනස් වීමට නොවු සංවේදන වගේ කියලා. ගෝලියත් එක්ක වෙනස් නොවි. බංහාරි ලේසියේ තුන්වෙනි පාඩමේ මෙන්න මොන්ටිසෝරි ප්‍රශ්න. තුන්වෙනි පාඩම මොන්ටිසෝරි ප්‍රශ්න. अंतर कुजल संनिवेदने जल संनिवेदने समूह संनिवेदने अंतर्वार्ती कुजल संनिवेदने महाजल संनिवेदने दान බලන්න chat එකට දඩි පිළි ගාලා උත්තර ටික සුපිරියට දාන්න ගෝලීයකරණයත් එක්ක වෙනස් නොවිච්ච සංනිවේදන වර්ගය ලේසි अंतर कुजल संनिवेदने වෙනස් වුණා දුරගතණය ආවා ඈත ඉඳන් සංනිවේදනය ගන්න පටක अंतर कुजल වෙනස් වුණා එන ඒක ගන්නත් බෑ ජන සංනිවේදනය වෙනස් වුණානේ OTV රේඩියෝ ඔය දේවල් ආවා පත්‍ර සංග්‍රහව ඉතින් ඒවා වෙනස් වුණා කාලේ समूह संनिवेदने ग्रुप चैट ग्रुप कॉल वीडियो कॉल ඔය වගේ දේවල් ආවා ගෝලීකරණයත් එක්ක समूह संनिवेदने වෙනස් වුණා මහජන සංනිවේදනයත් වෙනස් වුණා ළමයි ගෝලීකරණයත් එක්ක හැබැයි අන්තර්වාර්තී කුජල සංනිවේදනය ඔයත් එක්ක සිද්ධ කරන සංනිවේදනය වෙනස් වුණාද ගෝලීකරණය නිසා නෑ ඔයා කල්පනා කරන එක ඔයා ගන්න මනෝපත් ඒවා හැම තමයි right ඉතින් ඒක වෙනස් වෙලාද නෑ නේ ඒක වෙනස් වෙලා නෑ එහෙනම් හරි 15 පුවත්පතේ මතවාදයේ ඉදිරිපත් කරන බඩු මොකෙන්ද පුවත්පතේ මතවාදයේ ඉදිරිපත් කරන්නේ මොකෙන්ද උත්තර දෙනවා ශීර්ෂ පාඨ මගිනි කතුවැකේ මගිනි ලේඛනයේ මගිනි වෙළඳ දැන්වීම මගිනි පිටසලසුම ඔස්සේ දාන බලන් ටට්ටක් ගාදි උත්තරේ පට්පට් ගාදි උත්තරේ දාන්න 15ට උත්තරේ දාන්න සුපිරියට දාන්න හරි ලේසියිනේ බං අනේ මේවා වරද්දන්න එපා මේවා වරද්දන්නේ මොන්ටිසෝරි ළමයි ශීර්ෂ පාඨ මගින් මතවාද ඉදිරිපත් කරනවද නැහැ right ලේඛනයේ මගින් පුවත්පතේ ලේඛනයේ තමයි කරන්නේ හරි වෙළඳ දැන්වීම මගින් මතවාද ඉදිරිපත් කරනවද නැහැ පිටුසක් ඇස්මින් මතවාද ඉදිරිපත් කරනවද නැහැ පුවත්පතේ තියෙන වැදගත්ම ලේඛනය තමයි මොකද්ද පුතේ කතුවැකිය කතුවැකියට අපි තව නම කියනවා සංස්කාරක වැකිය කියලා කියනවා සංස්කාරක වැකිය සංස්ලේඛය කියලා කියන සමහර තැන්වල ලියා ගන්න ඔයාලා සංස්කාරක වැකිය කියලා කියන සංස්ලේඛය කියලා කියන කතුවැකිය රචනා කරන්නේ පුතේ පුවත්පතේ ප්‍රධාන කතු ලියා ගන්න ප්‍රධාන කතු පුවත්පතේ ප්‍රධාන කතුව තමයි කතුවැකිය රචනා කරන්නේ ඊට පස්සේ පුවත්පතේ දෘෂ්ටිවාදයේ මතවාදය නියෝජනය කරන්නේ මේ කතුවැකිය මගින්ම තමයි පැහැදිලිද දෘෂ්ටිවාදයේ මතවාදයේ නියෝජනය කරන්නේ මේ කතුවැකියේ තොර කතුවැකියේ ඍජු ලේඛනය ප්‍රබලව දේවල් කියන එක තමයි කතුවැකියෙන් කරන්නේ
හරි හරි. ඔය වගේ දේවල් එනවා. අපි ඒකට කියනවා සංනිවේදනයේදී බොන බාධක කියලාද මාධ්‍ය බාධක කියලා කියන්නේ. ඔය වරද්ද ගන්නකො මාධ්‍ය බාධක ප්‍රැක්ටිකලින් පෙන්නනවා මාධ්‍ය බාධක. ඒක තමයි ළමයි ඉතින් ඈ. රයිට් මාධ්‍ය බාධක තත්ත්වය නැති වෙනකොට. ශීර්ෂ පාඩ හරි කතු ඇකිය. පැහැදිලි නේද කතු ඇකිය? good. ලේසි බං. අනේ මේවා ලේසි ඈ වරද්ද දාන්න එපා. බලන්න ඕන 16. මෙවර උසස් පෙළ විභාගයේ පෙනී සිටින ලැබුණු ඉලක්ක කරගෙන ගුවන්විදුලියේ ප්‍රකාශ වූ කරුණක් ඇසීමෙන් කමල් සිටුවේ ඒ රවිටද කිව යුතු බවයි. ඒ අනුව ඔහු දුරකථනයේ මේ පිළිබඳ රවි සමග සාකච්ඡා කළේය. මේ දක්වන ලැබෙන සංනිවේදන වර්ගාණු පිළිවෙල ලියන්න. හරි ලේසි බම් මේක හරියට කියව ගත්තාම මේකට උත්තරේ දාගන්න පුළුවන්. ඕව වරද්දන්න එපා. දැන් කියන්න ටටක් ගාලා සංනිවේදන වර්ගාණු පිළිවෙලින් අහන්නේ ආ. සංනිවේදන වර්ග ටික යන පිළිවෙලින් අහන්නේ. දෙන්න බලන්න සංනිවේදන වර්ග ටික. බලන්න ඔන්න මම දැන් මේක හොයනවා හරි ලේසි ඉන්නේ. දැන් මෙහෙමයි. සංනිවේදන වර්ග අනුපිළිවෙලේ සංනිවේදන ස්වරූප දහලා තියෙන්නේ නෑනේ. එතකොට වැඩි ඕනේ නෑ ළමයි. ඔය නිකම් දැක්ක ගම සංනිවේදන ස්වරූප තියෙනවා සමහර ඒවල. ශ්‍රව්‍ය සංනිවේදන මේක කියවන්නවත් එපා එතකොට. right අනිත් right දැන් මොකද? ගුවන්විදුලියේ ප්‍රකාශනය. ගුවන්විදුලිය කියන්නේ මොන සංනිවේදනයක්ද? මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. ඔන්න නම් 3 සහ 4 අපිට ඉතුරු වුණා. ඊට පස්සේ ඇසීමෙන් කමල් සිටුවා කියද්දි මොකද්ද? අන්තර්වාදය. හරි ලේසි උත්තරය ඇවිල්ලා ටක් ගාද්දි උත්තරය අංකය 4. අනිත් ඒවා කියවන්න ඕනේ නැහැ. පුජ්‍යලාන්තර සංනිවේදනය. යාට කිව්ව පුජ්‍යලාන්තර සංනිවේදනයේ උත්තරය අංකය 4. ලේසි පුතේ ඕවා වරද්දන්න එපා ඉතින්. මොන්ටිසෝරි දේවල් කියලා මම ආයෙත් කියනවා. අන්න 17 උසස් මාධ්‍ය සාක්ෂරතාවයක් ලබා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳ විස්තර කරන ලද්දේ කවුද කියලා අහනවා. උසස් මාධ්‍ය සාක්ෂරතාවයක් ලබා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳ කාල් මාක්ස්, හොවර්ඩ් ගාර්ඩ්නර්, W ජේම්ස් පොටර්, එඩ්වඩ් ටයිලර්, රැල්ෆ් ලින්ටන් කවුද උත්තරේ? කවුද උත්තරේ? very good ළමයි. උත්තරේ මොකද්ද ළමයිනේ? උත්තරේ 3 W ජේම්ස් පොටර් තමයි උත්තරේ. ජේම්ස් පොටර් උත්තරේ 3. 18 තමන්ට නොපැවරුණු වැඩ පිළිබඳ බැඳීමක් ඇති කර ගැනීමට මොකක් කියලාද කියන්නේ? හරි ලේසි ළමයි. තමන්ට පැවරිච්ච නැති දෙයක් ගැන බැඳීමක් ඇති කර ගැනීම දෙන්න. වගකීමයි, විසම්මුතියයි, සාමූහිකත්වයයි, එකගත්වයයි, වගවීමයි. නොපැවරුණු දේවල් පිළිබඳ බැඳීමක් ඇති කර ගැනීමට අපි කියන්නේ මොකක් කියලාද? ඔව්. වගකීම කියන්නේ වාට පැවරිච්ච දේවල් වලට බැඳීමක් ඇති කර ගන්නවා කියන එක. ඒ කියන්නේ වාට කවුරුහරි පවරපු දෙයක් කරනවා කියන එක. විසම්මුතිය කියන්නේ විවිධ අදහස් කියන එක. හරි. සාමූහිකත්වය කියන්නේ හැමෝම එකට වැඩ කරනවා කියන එක. සාමූහිකව වැඩ කරනවා කියන එක. එකගත්වය කියන්නේ එකඟ වීම කියන එක. වගවීම කියන්නේ නොපැවරුණු දේවල්ද සොයා බලා ඉටු කිරීම. උත්තරේ 5. right good. එහෙනම් ඒක දාගන්න. right. ඊපස්සේ 19 වාර්ණ සංකල්පයේ විස්තර කරන්නේ කවුද කියලා අහනවා. උත්තර දීලා තියෙනවා තොරතුරු අදවා තබා ගැනීමක් හෝ සීමා කිරීමකි, ආචාර ධර්ම පද්ධති වලට එරෙහිව කටයුතු කිරීමකි, රජයට පක්ෂපාතී ලෙස කටයුතු කිරීමයි, තමන් විසින්ම තොරතුරු වාරණය කිරීමයි, සියලු තොරතුරු ග්‍රාහකයා අතට පත් කිරීමයි. දෙන්න බලන්න උත්තර. මොකද උත්තරේ? වාර්ණය සංකල්පයේ විස්තර කරන්නේ මොකද්ද කියලා අහනවා. වාර්ණය මොකද්ද කරන්නේ? මම කියන වාර්ණය කියන එක. ඔයාලට කිටියෙන් පැහැදිලි කරන්න වාර්ණය කියන එක. වාර්ණය
වාරණය කියලා කියන්නේ ළමයි වැළැක්වීම. තහනම් කිරීම. වාරණය කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් ලංකාවේ සමහර සිනමාපට රජයෙන් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයෙන් ලංකා ප්‍රදර්ශනය කිරීම වාරණය කරා. දැන් අපි ගත්තොත් සායපිති කුසුම සමහර කොටස් අක්ෂරය ෆිල්ම් එක අහලා තියෙනව නේද? අක්ෂරයේ ෆිල්ම් එක පෙන්වන එක තහනම් කරා. ඒක වාරණය කියලා කියනවා. හරිද? දැන් අපි ගත්තොත් ලංකාවේ සමහර රේඩියෝ නාලික වල අහලා තියෙනවද දන්නේ? රජ FM කියලා රේඩියෝ channel එකක් තිබ්බා. ඒක වාරණය කරා. ඒක පෙන්වන එක ඒක සම්පූර්ණයෙන්ම තහනම් කරා. රේඩියෝ නාලිකාවම තහනම් කරා. දැන් අහලා තියෙනවා නන්දාමාලිනීගේ පවන සංගීත ප්‍රසංගය. ඒක ගායන සංගීත ප්‍රසංගයේ පැවැත්වීම තහනම් කරා. ඔය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ තියෙනවා පොතක් චෞර රැජින කියලා. ඒ පොත තහනම් කරා. අන්න ඒ විදිහට තහනම් කිරීම වැළැක්වීමට ඒක රජයට පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? වාරණය කියලා කියනවා. තේරුණාද පුතේ? වාරණය කියලා කියනවා. ඉතින් ප්‍රශ්නය අහන්නේ මොකද්ද? වාරණය යන සංකල්පයේ විස්තර කරන්නේ තොරතුරු රඳවා තබා ගැනීම මොනා කිරීමක්ද එහෙනම් සීමා කිරීමක් රඳවා තබා ගැනීමක් සීමා කිරීමක් ආචාර ධර්ම වලට එන්නේ කටයුතු කිරීමක් නෑ රජයට පක්ෂපාතී විදිහට කටයුතු කිරීමක් විතරද නෑ තමන් සීම තොරතුරු වාරණය කිරීමද නෑ සියලු තොරතුරු ග්‍රාහකයන්ට පිළිබඳ තොරතුරු රඳවා තබා ගැනීම සීමා කිරීමයි උත්තරයක් ඒක රයිට් දැන් අද අපිට පළවෙනි දවසනේ බං අපිට දැන් ටික දවසක් කරගෙන යනවා අපිට ඉක්මනට කරගෙන යන්න පුළුවන්. දැන් තාම මට අලුත් ළමයි ඉන්නේ. ඒ නිසා චුට්ටක් මේකට මේ සිස්ටම් එකට හරියනකන් චුටි කාලයක් යනවා ඈ. ඊට පස්සේ අපි යමු ඊළඟට. 20. අශේන් තම නැගණියට පරිගණකයේ භාවිත කරමින් ග්‍රැෆික් චිත්‍රයන් නිර්මාණය කිරීම සඳහා උපදෙස් ලබා දී එහි වර්ණ යොදාගත යුතු ආකාරය පැහැදිලි කළේය. මෙහි දැක ලැබෙන සංනිවේදන කාර්ය මොකක්ද කියලා අහනවා. උපදේශ ලබා දීම කියලා තියෙන්නේ මොකද උත්තරේ? තොරතුරු සම්පාදනයයි නිර්මාණකරණයයි උපදේශ සම්පාදනයයි සමාජානෝජනයයි පෙළඹවීමයි. 20ට මොකද උත්තරේ? 20ට මොකද උත්තරේ? හරි ලේසියිනේ. 20ට වැටෙනව නේද උත්තරේ 3 කියලා සටපට ගාලා. උත්තරේ මොකද්ද? 3 තමයි. එයා යාට ඒක කරන විදිය ගැන මොකද්ද දෙන්නේ? උපදේශන්නේ දෙන්නේ. හරිද? ලේසි. right good. හොඳයි. එලකිරි. දැන් අනේ මේ මට ෆෝන් එකක් දෙන්නකෝ. ෆෝන් එකක් දෙන්නකෝ පොඩ්ඩක්. ඔයාලත් එක්ක පොඩි chat එකක් දාන්න ඕන මම දැන්. දැන් මෙහෙමයි. දැන් අපි පොඩි පැයකමාරක් විතර මම ඔයාලට කියනවනේ එක දිගට. මේ සිස්ටම් එකට වැඩේ වෙන විදිය ඔයාට පැහැදිලිද? මේ අන විදිය ඔයාට පැහැදිලිද? පොඩි chat එකක් දාන්න. උද නැද්ද? එලකිරි. තව ඔයාලට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න මොනවද? දාන්න බලන්න chat එකට ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න, ඔයාලට විභාගෙට තියෙන ප්‍රශ්න, සිලබස් එක සම්බන්ධව තියෙන ප්‍රශ්න, දැන් කරපු දේවල් වල ප්‍රශ්න තියෙනවා නම් ඒවා මොනවද? මගේ අහන්න බලන්න මේ වගේ දේවලුත් අනිතර පොඩි අදහසක් දුන්නේ නැහැ. මේ ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න තියෙන නැහැ. සියවුලක් නැහැ. පොඩි කන්වර්සේෂන් එකක් හදාගත්තොත් ඒ කියන්නේ ඔයාලට මොනවා දේවල්ද විශේෂයෙන් අවධානය කරන්න ඕනේ. මම ඔය කියවගෙන යනවා එහෙම වෙන්නේ නැතුව ඔයාලට මොනවා හරි තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒක දැනගන්න එක මට වැදගත් නේ. දෙන්න බලන්න ෆීඩ්බැක් එකක්.
ඔන්න අහනවා හොඳ ප්‍රශ්න එනවා. ප්‍රශ්න එනවා ළමයි පස්වෙනි පාඩම ටිකක් තේරෙනවා මදි සර්. ඒ පාඩම කරනවා නේද? yes yes පස්වෙනි පාඩම අනිවාර්යෙන් කරනවා. පස්වෙනි පාඩම ලේසි පාඩමක්. කියන්නේ හෙනම ලේසි පාඩමක්. මම ඒක ඔයාලට ආයෙත් ලොවෙත් නැති වෙන්න කියලා දෙන්නම් බං. පස්වෙනි පාඩම ඒක මාර ලේසි විදිහට ඔයාලට කියලා දෙන්න. ආයි ජීවිතේට පස්වෙනි පාඩම අමතක වෙන්නේ නැති වෙන්න කියලා දෙන්න. සංස්කෘතික අවබෝධය, මාධ්‍ය ස්වභාවය සහ එහි බලපෑම. හරිද? හරි ලේසි පාඩමක් ඒක කියලා දෙන්න. සර් ක්ලාස් එකට ජොයින් වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා සමහර ළමයි. මගේ ක්ලාස් තියෙනවා ෆිසිකල් ක්ලාස් තියෙන්නේ කළුතර, නිට්ටඹුව, කිරිඳිවැල කියන නගර තුනේ විතරයි. හරිද? රිවිෂන් ක්ලාස් තියෙන ටයිම් එක විතරක් මම ඔයාලට කියන්නම්. කළුතර අපේ තියෙනවා කවද්ද අඟහරුවාද උදේ 8 ඉඳලා 5 වෙනකන්. ඊට පස්සේ කළුතර ගුරු මඩලේ තියෙන්නේ. නිට්ටඹුවේ ක්ලාස් එක තියෙනවා විද්‍යානන්දේ සිකුරාදා තියෙන්නේ. ඊට පස්සේ කිරිඳිවැල ක්ලාස් එක බදාදා තියෙන්නේ 8 ඉඳලා 5 වෙනකන්. මම මේ විස්තර සියලුම විස්තර ඔයාලට අවශ්‍ය නම් ගෲප් එකට දාන්න. එතකොට ඔයාලට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මට මීඩියා වලට S1 සර් මට මේ පාරේ A1ක් ගන්න පුළුවන් වේද සර්? මේමයි සරලව මම ඔයාලට කියන්නේ පුළුවන්. ඒක කරන්න පුළුවන් මට කරන්න පුළුවන් ඔයාලට පාඩම් ටික කියලා දෙන එක විතරනේ. මම සරල උදාහරණයක් කියන්නම්. මම ඒ විදිහට එක ළමයින්ට මාස 3කින් උගන්වලා තියෙනවා. හරියටම දවස් 90යි තිබ්බේ යාට උගන්වන්න පටන් ගනිද්දි ඌ මහ පිස්සෙක් කියලා කියන්නේ මාස 3කින් يعني මැත්ස් කරලා ආයෙ කෙල්ලෙක්ගේ බූට් එකක් කාලා කෙලෝගෙන ඉවර වෙලා ඊට පස්සේ ආර්ට් කරන්න ඇවිල්ලා සර් මාස 3කින් උගන්වන්න කියලා මොහරි උට උගන්වලා ඌ අසීමාන්තිකව වැඩ කරා. අසීමාන්තිකව වැඩ කරා කියන සමහර ලාට දවසට පැය 18 19 20 විතර වැඩ කරා. මට හිතා ගන්න බැරි කැපැසිටි එකකින් වැඩ කරා. يعني මැත්ස් බයෝ කරපු එකේ ඒකක් දාලා තිබ්බා. එතකොට ඔයාට අවුරුදු දෙකක් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔයාලා S1 මාස 4ක් ඇතුලේ මහන්සි වෙලා ඒකකට යන්න බැරි කමක් නැහැ. ඔයාගේ කැපවීමත් එක්ක මගේ වග පෙන්වීම මම ඔයාලට දෙන්නම්. ඕන වෙලාවක කියලා දෙන්න. ඕන දෙයක් කියලා දෙන්න. කතා කරන්න ඕන වෙලාවක ඔයාට ඒකකට යන්න පුළුවන්. මහන්සි වෙන තරමට තමයි ඉතින්. ඊට පස්සේ සර් ආකෘති පාඩමක් කරමුකෝ. තුන්වෙනි පාඩමනේ. තුන්වෙනි පාඩම ආකෘති පාඩම ඔයාට කරනවා. මම කිව්වේ ඔයාගේ පළවෙනි පාඩමේ ඉඳලා 12 වෙනි පාඩම දක්වාම මම ඔයාට ආවරණය කරනවා. ඒ නිසා ආකෘති ඔයාට මිස් වෙන්න විදියක් නැහැ. ආකෘති ටික මම ඔයාට සුපිරියට කියලා දෙන්නම්. අමතක වෙන්නේ නැති වෙන ආකෘති සටහන් ටික අන්දවලා ලස්සනට කියලා දෙන්නම්. right. සර් මම අලුතින් ආවේ සබ්ජෙක්ට් එකට අලුත් මම මොකද කරන්න කියලා අහනවා. right. දැන් ඔයාට මම අපේ වැඩසටහන මම ඔයාට කිව්වනේ. පුතේ මේ අපේ වැඩසටහන අලුතින් ආවා කියලා ඔයාට බය වෙන්න කාරි නෑ. මං ඉන්නේ ඒකට තමයි. හරිද? ඔයාව මං කිව්වනේ මම ඔයාව ගොඩ දානවා කොහොම හරි. right. අලුතින් ආපු ඔයාට තමයි මේ වැඩසටහන හදලා තියෙන්නේ. ටියුට් එකෙන් ටියුට් එකට ඒ කියන්නේ මාස 4කට ඉවර කරන ටියුට් ටික ඔයාගේ ගෙදරට එනවා. මාසෙකට පාඩම් 3 ගාන ඉවර වෙන්න හදලා තියෙන සිස්ටම් එක ඒක ඔයාගේ ගෙදරට එනවා. ගෙදරට ආවට පස්සේ අපි ඔන්ලයින් ක්ලාස් එකෙත් සාකච්ඡා කරනවා. එතකොට මුල්ලේ ඉඳන් පාඩම් ටික ආවරණය කරන අතරතුර පේපර් සාකච්ඡා කරනවා. එතකොට ඔයාට බය වෙන්න දෙයක් නෑ. ඔයාට මොකද වෙන්නේ? මාස 4 ඇතුලේ මට පුළුවන් කැපැසිටි එක ඇතුලේ උපරිම වැඩ ටික කරලා දෙනවා. ඔයාට විශේෂයෙන් පාඩම් කරන්න අවශ්‍ය පාඩම් තියෙනවා මම ඒ දේවලුත් කියලා දෙන්නම්. ටියුට්ස් වල ඒ පාඩම් වලට අදාළ MCQ තියෙනවද? ටියුට් වල නෑ. ඒ කියන්නේ ඔයාට ටියුට් දෙකක් එනවා ගෙදරට එද්දී. ඒ ටියුට් දෙක තමයි එකක් පාඩම් තියෙන ටියුට් එක. අනිත් ටියුට් එක තමයි මම ඔයාලට එකක් පෙන්නන්නම්. අනිත් ටියුට් එක මේ තියෙන්නේ. MCQ book එක. දැන් පළවෙනි ටියුට් එකේදී ඔයාට එනවා ගෙදරට මේ ටියුට් දෙකම එකට එන්නේ. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම තමයි ටියුට් එකෙන් එන්නේ. ඊට පස්සේ අනිත් ටියුට් එකේ පළවෙනි පාඩමට අදාළ MCQ 50යි. මෙන්න තියෙනවා ඈ. පෙන්නන්න බෑ. පළවෙනි පාඩමට අදාළ MCQ 50යි. පළවෙනි පාඩම. මෙන්න පළවෙනි පාඩමට අදාළ MCQ 50 එනවා. ඊට පස්සේ ඔන්න
දෙවෙනි පාඩමට දාලා MCQ 50 ඒ ටියුට් එකේම තියෙනවා. මෙන්න දෙවෙනි පාඩමට දාලා MCQ 50ක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි පාඩමට දාලා MCQ 75ක්ම තියෙනවා. තුන්වෙනි පාඩමට දාලා MCQ 60 ගණන් 70 ගණන් 75ක්ම තියෙනවා. හරිද? ඒකත් වෙන ටියුට් එකක් විදිහට එනවා. ඒක තමයි ලබන මාසෙ වැඩසටහන. හරිද? ඊට පස්සේ ලබන මාසෙ අන්තිම සතියේ වෙද්දී ආයෙ ගෙදරට එවනවා. හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම, හයවෙනි පාඩම ටියුට් එකයි. ඒ පාඩම් වලින් MCQ 75 ගානේ ටියුට් එකයි. 75 කියන්නේ 150යි, 200යි, 225ක ටියුට් එකයි ගෙදරට එනවා. පැහැදිලිනේ සිද්ධිය? ඉතින් ඕක තමයි ඒක. ක්ලාස් එකේ රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. right? එතකොට අපි වාට ඔය group එකට message එකට නම්බරේ තියෙනවනේ. ඒ නම්බරේට රෙකෝඩින් එක ඉල්ලලා message එකක් දාපු ගමන් වාට අනිත් පැත්තට රෙකෝඩින් එක හම් වෙනවා. බය නැතුව රෙකෝඩින්ස් හම් වෙනවා. එන අද පාඩමට අදාළ අද වාට මොන හරි ප්‍රශ්නයක් කියලා ලොග් අවුට් වුණත් හරි ඒක ඕන වෙලාවක වාට රෙකෝඩින්ස් පහසුකම තියෙනවා. ඒක අවුලක් වෙන්නේ නැහැ, ඩවුට් එකක් වෙන්නේ නැහැ. රෙකෝඩින්ස් ගන්න පුළුවන්. සර් මම අලුතින් ආවේ මුකුත් දන්නේ නැහැ. අවුලක් නැහැ. ලබන සතිය අපි පළවෙනි පාඩම දෙවෙනි පාඩම අපි සංනිවේදනයේ පදනම් පටන් ගන්නවා. ලබන සතියේ ටියුට් එක ළඟ තියාගන්න. ඒ ටියුට් එක ළඟ තියාගෙන පාඩම් කරනකොට මට හරි ලේසියෙන් මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. හරි ලේසි. ඒ දේවල් තේරුම් ගන්න පුළුවන්. ලබන සතියේදී මේවා කරනවා. ඊට පස්සේ සර් මට සීතුනක් තියෙන්නේ. මම ෂුගර් නැති වගේ නිසා සෙකන්ඩ් ෂයි කරන්නේ. ඒ නිසා මට ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. පුළුවන්. ජොයින් වෙන්න මම කිව්වා ජොයින් වෙන විදි. මේ ක්ලාස් එක අපි ඔන්ලයින් ක්ලාස් එක දිගටම කරනවා. සාමාන්‍ය පන්තිත් යනවා. මම යෝජනා කරනවා මේ පන්ති වලට සම්බන්ධ වෙලා වාටේ වැඩේ කොට දා ගන්න පුළුවන් නා. සර් වන් සබ්ජෙක්ට් එක මාරු කරලා මීඩියා වලට අලුතින් කරන්නේ. ඒ අයටත් අර වැඩසටහන තමයි. හරිද? ඔන්ලයින් එකේ අපි ඒක කවර් කරන වැඩේ යනවා බය වෙන දෙයක් නැහැ. සර් MCQ විශ්ලේෂණය කරනවාද? මේ අපි කරේ විශ්ලේෂණයක් තමයි MCQ විශ්ලේෂණයක් කරේ. හරිද? ඔයාලට අන්තිම වෙද්දි මම MCQ 500ක් දෙනවා. ඒ 500 ඇතුලේ ඔයාගේ පේපරේ MCQ 30ක් විතර තියෙනවා. හරිද? සමහර අපේ පන්ති වලට එන ඕන කොල්ලෙක් ඕනම එකේ MCQ වල 35ට එහා නම් ගහන එක ගහනවා. හරිද? MCQ වල 35ක් ගැහුවා කියන්නේ ඔයාට ඒකක් ගන්නවා කියන එක B එකකට යනවා කියන එක ලේසි වැඩක්. සාමාන්‍යයෙන් වැඩ කරන එකේ MCQ එකට 40 45 නම් අපේ එකෙක් ගන්නවම තමයි. හරිද? ඒ කියන්නේ ඒක නෝමල් සාමාන්‍ය දෙයක් MCQ වලට අපේ අය ලකුණු ගන්නවා කියන එක රචනා ප්‍රශ්න පත්‍රවල ලොවෙත් නැති වෙන්න හදනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. සර් මට B එකක් තිබුණේ. මේ සැරේ ඒකක් ගන්න පුළුවන්. මේද අනිවාර්යෙන් පුළුවන්. සුපිරි ගේමක් ගහමු. බැරි නෑ. සර් මීඩියා වලට ඒකක් ගන්න දැන් වෙද්දි කොච්චර වෙලාවක් පාඩම් කරන්න ඕනද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම වාට යෝජනා කරන්නේ තව විභාගයට දවස් 110ක් විතරනේ තියෙන්නේ. පුළුවන් හැම වෙලෙම වැඩ කරන්න. හරිද? වාගේ ෆෝන් එක භාවිතා කරන දේවල් ඒ දේවල් පැත්තකට දාන්න පුළුවන් හැම වෙලෙම මොකද කරන්නේ? පාඩම් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ වැඩ කරන තරමට තමයි ප්‍රතිඵල එන්නේ. දැන් මම දන්නවා සමහර ළමයි අපේ පන්ති වලට එන සමහර ළමයි පැය 14 15 දැනටම වැඩ කරන්න පටන් අරන් යම් රෑන්ක් දානවා කියන එක. හරිද? පුළුවන්. මම වාට ඉස්සරහ සිස්ටම් එකක් කියලා දෙනවා. පාස් පේපර්ස් ලියන සහ MCQ ලියන MCQ එකම MCQ පේපරේ 10 වතාවක් ලියන සිස්ටම් එක කියලා දෙනවා. ඒකවා කරන්න ඕන. පාස් පේපර්ස් වලට උත්තර ලියන සිස්ටම් එක කියලා දෙනවා. අනේ පාස් පේපර්ස් සාකච්ඡා කරන්න පටන් ගන්නවා ඉතා ඉක්මනටම. හරිද? ඒ දේවල් එක බැලන්ස් එක ගහමු. එතකොට ඒකක් ගන්න පුළුවන්. සර් මම සෙකන්ඩ් ෂයි මගේ අනිත් සබ්ජෙක්ට් එකට B C තිබ්බේ මීඩියා වලට S එක නිසා මේ පාර ආයෙත් කරනවා. මට සර් MCQ තමයි ගොඩක්ම අවුල වරදිනවා වැඩි. ගොඩක් අයගේ මීඩියා වල තියෙන අවුල තමයි MCQ කෙලව ගන්නවා. හරිද? ඇයි MCQ එකේ උත්තර ඔක්කොම එක වගේ නේ බං. එතකොට MCQ හිතා ගන්නවා. ඔකට කරන්න තියෙන්නේ දැන් අපි මේ MCQ ගන්න අන්න එක ප්‍රැක්ටිස් කරනවා වගේ ගෙදරදී මම ඔයාලට සිස්ටම් එක දෙන්නම්. මේ සිස්ටම් එක ප්‍රැක්ටිස් කරවන්න තියෙන්නේ. මම මේ සිස්ටම් එක ඉතා ඉක්මනට ඔයාලට print කරලා ගෙවල් වලට එවනවා. එතකොට බලමු. හරි ලේසි වැඩක් ආ. MCQ වලට නම් හරි ලේසි බං. දැන් අපි අද සාකච්ඡා කරපුවත් එන ලේසි නේ බං. සේගේ ඔන්ලයින් ක්ලාස් තියෙන දවස් දෙක කියන්නකෝ. හරි ලේසි. බදාදට තියරි, බ්‍රහස්පතින්ද අපි පේපර් සාකච්ඡාව කරනවා. right? සර් මගේ තනි සබ්ජෙක්ට් වලට A එකයි B එකයි තියෙනවා. සර් මීඩියා වලට S එකක්. සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගෙන පාඩම් කරන විදිය කියන්නකෝ සර්.
මට ඒ කනගාටුදායක ප්‍රවෘත්ති ගොඩක් තැන්වල අහන්න ලැබිලා තියෙනවා. හරිද? මීඩියා වලට S අනිත් සබ්ජෙක්ට් වලට A සහ B. හරිද? මට කියන්නේ මට ඒ අහන ගොඩක් කනගාටුයි. ඒකක් ගන්න පුළුවන් ළමෙක්නේ. S එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒක කේස් එක ඔයාගේ වැරද්දක් වෙන්න පුළුවන්. ඔයා ඉගෙන ගත්ත විදිය වැරද්දක් වෙන්න පුළුවන්. ඔයා පාඩම් කරපු විදිය වැරද්දක් වෙන්න පුළුවන්. හරිද? මීඩියා වල මම ඔයාට කියන්නේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. හරිද? උත්තර ලියන සිස්ටම් එකක් තියෙනවානේ. ඒ සිස්ටම් එකට උත්තර ලියමු. හරිද? මම අර කලින් කිව්වේ කරුණු හතර පැහැදිලි කිරීම උදාහරණය. සමහර අයගේ ලකුණු නැති වෙන්න හේතුව තමයි පුතේ උදාහරණේ නැහැ. අනිවාර්යෙන් උදාහරණයක් දාන්න. උදාහරණ පුළුවන් තරම් උදාහරණ දාලා ලියන්න කියලා කියන්නේ. හරිද? ඔය මම පුළුවන් තරම් උදාහරණ දාලා ලියන්න. ඒතකොට තමයි ලකුණු එන්නේ. right? ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම්. බය වෙන්න එපා. සර් සංවර්ධන සංවේදනයේ පාඩම තේරෙන්නේම නැත. වේසි පාඩම. මං ඉන්නවා. අපි හැබැයි ලබන මාසෙ නෙමෙයි ඊට පස්සේ මාසෙ තමයි අපිට සංවර්ධන සංවේදනයේ අපේ ෂෙඩියුල් එකේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මාසෙ වෙනකන් ඉන්න සංවර්ධන සංවේදනයේ මම ඔයාලට කියලා දෙනවා. බය වෙන්න එපා. ලොවෙත් නෑ මං ගොඩ දානවා ඈ. ක්ලාස් ෆීස් කීයද කියලාත් අහනවා. ඒ ක්ලාස් ෆීස් කීයද මල්ලි? ඔව්. අපේ ක්ලාස් ෆීස් අපි 3000යි දාලා තියෙන්නේ. ඒක ඔයාලට පාඩුවක් වෙන්නේ නැති වෙන්න ක්ලාස් දෙකට. ඔව්. ප්‍රති දෙකටම තමයි මේ 3000 කියන්නේ තියරි ක්ලාස් එක සහ පේපර් ක්ලාස් එක. අද අපි මේ චුට්ටක් මේ විදිහට නිව්ටන් එකේ ගියාට අපි ඉස්සරහට මේ ටයිම් එක විශාල වශයෙන් වැඩි වෙනවා. එතකොට අපි කීයද? සමහරලාට 11 12 විතර වෙනකම් අපිට ක්ලාස් එක කරන්න වෙයි. හේතුව පාස් පේපර්ස් එකම සාකච්ඡා කරන්න පටන් ගන්නවානේ. පාස් පේපරේ සාකච්ඡා කරලා ඉවරනකම් අපි ක්ලාස් එක කරන්න බෑ. එතකොට ඒ ටයිම් එක පිළිබඳව ඒක ගැටලුවක් කරගන්න අපි ලොකු වෙලාවක් කරනවා. සතිය දවස් දෙකක්. ඉස්සරහට 3ක් විතර වෙයි. හරිද? ඒ අපි වැඩේ කොහොම හරි මම වැඩ පටන් ගත්තොත් ඒක ආයෙ ලොවෙත් නැති වෙන ඉවර කරලා තමයි නතර කරන්න ළමයි. මම කිව්වා වගකීම ගන්නවා මම ඔයාගේ. වට හොඳ රිසල්ට් එකක් දානවා. සර් ආකෘති ටික පැටලිලි සහගතයිනේ. ආකෘති ටික කියලා දෙන්න මම ඉන්නවා. දැන් අපිට ආකෘති කියලා දෙන්නේ නැහැ. අපි ඔයාගේ ටියුට් එකට ගෙදරට එනවා. ඒකට අපි හෙට වෙද්දි ලබන සතිය වෙද්දි ඔයාට ආකෘති පාඩමට යන්න පුළුවන්. මේක ලබන සතිය. ඊට පස්සේ සතිය වෙද්දි ආකෘති පාඩමට අපි යන්න පුළුවන්. ආකෘති පාඩම ගිහලා ආකෘති ටික ගාන්න කවර් කරගමු. දැන් අපිට ආකෘති සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. right. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. තවත් ප්‍රශ්න තියෙනවද? සෑහෙන ප්‍රශ්න කොටකට මම උත්තර දුන්නා. right. හරි දැනගන්න නම්බර් එකට මෙසේජ්. ඔව් මොනවා හරි දැනගන්න විශේෂ දේවල් තව දැනගන්න අවශ්‍ය නම් අපේ group එකත් එක්ක ඔයාලට නිතර මැසේජ් එක නම්බරේ තියෙනවා. මේ නම්බරේට ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න. ඒ විස්තර වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් ඉතාලම ලේසියෙන්. right? එතකොට අපි අද දවසේ සාරාංශ කරන එකට යමු. අද දවසේ සාරාංශ කරන්නේ අපි පොඩි කොටසක් සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ප්‍රශ්න ප්‍රශ්නය සාකච්ඡා කළේ. MCQ ප්‍රශ්න 20යි සාකච්ඡා කළේ. අපි ඉතුරු කොටස් ටික ලබන සතියේ ඉඳලා පූර්ණ වශයෙන් ඉගෙනීම සිද්ධ කරමු ළමයිනේ. අපි එහෙනම් මොකද? ඔව්. ළමයි ඔයාලට නම්බරේ උඩ පේන්න තියෙනවා. ඒ නම්බරේට මේ ඩිස්ප්ලේ එකේ අපේ පේන්න තියෙනවා. ඒ නම්බරේට ඔයාලට ඕන වෙලාවක මේව කරන්න පුළුවන්. සර් ක්ලාස් එකට ජොයින් වෙන්න ක්ලාස් ෆීස් එක ගෙවන්නේ කොහොමද සර්? ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඔන්ලයින් ගෙවන්න පුළුවන් පුතේ. අපේ account number එක මම ඔයාලට group එකට දාන්නම්. group එකට දැම්මට පස්සේ ඔයාලට ඒ හරහා account number එකේ class එකට ගෙවලා slip එක අපේ ඒ number එකට එවන්න. එතකොට ඒක ඔයාලට tute එක පහුදායිදී අපි post කරනවා. ඔයාලට දවස් දෙකක් ඇතුළතම tute එක වාගේ අතට ලැබෙනවා. බය වෙන දෙයක් නෑ. වගකීමෙන් අපි වැඩේ කරනවා. නිකන් හුරු වෙන්න කරන දේවල් නෙමෙයි ළමයි. අපි කාලාන්තරයක් තිස්සේ මේ online class කරලා අපි වැඩේ දිගටම කරගෙන ගියා. නිසා ඔයාලට බය වෙන දෙයක් නෑ. වගකීමෙන් මේ වැඩේ අපි continue කරගෙන යමු. right. ඒ වගේම වගකීමෙන් කියන්නේ ගොඩ යන පන්තියක්. වාට ඒක තහවුරු වෙන්නේ නැති මම සුපිරියට ඔබට දානවා. tute ගෙදරට ආවම බලා ගන්න. කොච්චර විධිමත් ඒ tute එක තියනවද කියන එක. MCQ ප්‍රශ්න ටික කොච්චර විධිමත්ව තියනවද කියන එක ඔයාලා බලා ගන්න පුළුවන්. හරිද? යාළුවන්ට පණිවිඩය කියන්න. පන්තිය ගැන යාළුවන්ට කියන්න. සර්
ක්ලාස් වල රෙකෝඩින්ග්ස් දෙනවද? ඔව්. අර නම්බරේට ඕන වෙලාවක මැසේජ් එකක් දාලා ඔයාට අවශ්‍ය රෙකෝඩින්ග්ස් ටික ඉල්ල ගන්න පුළුවන්. දවස කිව්වට පස්සේ ඒ දවසේ රෙකෝඩින් එක ඔයාට ඉල්ල ගන්න පුළුවන්. ඩවුට් එකක් නැහැ. ඒතර ඕන වෙලාවක බලන්න පුළුවන්. දැන් මම පුජ්‍යලිකව කැමතියි මේ වෙලාවට ඇවිල්ලා ක්ලාස් එකේ ලයිව් ඉඳගෙන ඒ ක්ලාස් එකේ වැඩවලට සම්බන්ධ වෙනවා. අද අපි අර MCQ chat එක ගිය අද අනිත් දවසේ එහෙම chat එකක් නැති වෙයි. අපි ඉක්මනට පාඩම් ටික කන්ටිනියු කරගෙන යමු. අපිට ලොකු වෙලාවක් නැහැනේ. සර් මට පොච්චයි විශ්විකලේ රිසල්ට් එක A2යි C1යි මේ පාර මීඩියා දැම්මේ මේ ටිකේ මහන්සි වුණොත් ඒකක් පුළුවන් වෙයි නේද? අනිවාර්යෙන් පුළුවන්. ඔයා A2කුත් දාලා තියෙන කෙනෙක්. ඒ නිසා ඔයාට හොඳට මහන්සි වුණොත් රෑන්ක් එකකට යන්න පුළුවන්. හරිද? නිසා බය නැතුව වැඩ කරමු. හරිද? ඕන වෙලාවක කතා කරන්න මහන්සිලා ප්‍රතිඵලයක් දාන්න වැඩ කරමු. right. තවත් මොනවාද ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ටියුට් වල වෙනම ගෙවන්න ඕනද නැහැ? ටියුට් වලට වෙනම ගෙවන්න නැහැ. අඩුම තරමේ කුරියර් charge එකක් හෝ තැපැල් ගාස්තුවක් හෝ වෙනම අය කරන්නේ නැහැ. හරිද? ක්ලාස් එක එමම යනවා. ක්ලාස් එකට අදාළ ටියුට් එකත් ඔයගේ ගෙදරට එනවා. වල මම දන්නවා ඔයා එහෙම අහන්නේ කියලා. වෙන පන්ති වල ක්ලාස් එකට වෙනම ගානක්, ටියුට් එකට වෙනම ගානක්, කුරියර් ගාස්තු වෙනම ගානක්. එහෙම වෙන විදියට වෙනම ලොකු මුදලක් අය කරනවා. අපි එහෙම නැහැ. හරිද? ටියුට් එකයි, පේපර් ක්ලාස් එකයි, තියරි ක්ලාස් එකයි ඔක්කොම එකට ඉතා පාසුවෙන් වලට වැඩේ කරන්න යන්න පුළුවන්. right? තව මොනවද? නෑ නේද? right. එහෙනම් අදට අපි පන්ති නිමා කරනවා. ලබන සතියේ ලබන බදාදා තියරි කොටසෙන් හම්බෙමු. සුපිරියර් වැඩි කරමු. මානසිකව ගොඩ දාමු. එහෙනම් වල සියලුම දෙනාට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. good night. ජය වේවා.